Right. Good evening, Muda. Good Good evening. evening. Good evening. Sir. Good evening. Good evening, sir. Muda, good evening. Good evening. Good evening. Good evening. Hi. අයිවන් පුතේ හැමෝටම සුබ සන්ධ්‍යාවක්. අපි Good evening. good evening පුතේ. Alright. සුපුරුදු විදියට හම්බ වෙනවා අදත්. අපේ සයන්ස් වේ අධ්‍යාපන තක්සලාවෙන් බොහොම ආදරෙන් පිළිගන්නවා හැමෝම 2026 නව අධ්‍යයන වර්ෂය සඳහා. right. පුරුදු කිව්වට දැන් අපි කලින් grade 10 තමයි අපි ගිය සතිය වෙනකල් කලින් සතිය වෙනකල් අපි 10 වසර ඉගෙන ගත්තේ. දැන් අද ඉඳලා පුතා අපි 11 වසර හරි සිලබස් එකේ වැඩ ටික පටන් ගන්න යන්නේ. එතකොට 11 වසරේ පටන් ගන්න දවස අද. හරි මම හිතන්නේ ඉස්කෝල පටන් ගත්තා. ඉස්කෝල පටන් ගත්තට මම හිතන්නේ තාම උගන්වන්න පටන් ගත්තද ළම? නෑ සර්. ඔව් සර් අද පටන් ගත්තා. ඔව් හරි. තාම ඒවට හිත දැන් අපිට. වෙන ගමන් තියෙන්නේ. හරි. කොහොම හරි. එතකොට ස්කෝල වල වැඩ කටයුතු ඉස්සරහට කෙරීගෙන යයි. එතකොට අපි අපේ වැඩ ටික ලස්සනට පිළිවෙලට දැන් පටන් ගන්න යන්නේ. එතකොට ඔයාගේ ජීවිතයේ වැදගත්ම ටර්නින් පොයින්ට් එක හරි සිද්ධ වෙන වර්ෂය තමයි 2026. ඒතර ඔයාගේ ජීවිතයේ වැදගත්ම අවුරුද්ද තමයි 2026. එතකොට ඒ වැදගත්ම අවුරුද්දේ මම හිතන්නේ ඒක ඒ බර හරි ඒ වගකීම මේ අවුරුද්ද කොච්චර වටිනවද කියන එක මම උදාලා හැමෝම ඔළුවේ තියාගන්න ප්‍රධාන කාරණයක් අංක 1. 2 අපි අපේ ජීවිතයට කොච්චර ආදරය කරනවද අපි අපිට කොච්චර ආදරය කරනවද අපි ගැන කොච්චර ටාගට්ස් යනවද ඉදිරි අනාගතේ අපි වෙන්නේ කවුද කොතනද යන්නේ කින්දමන්ද ඒ හැම දෙයක්ම අපි තීරණය කරන්න ඕනේ මේ අවුරුද්දේ. එතකොට අපේ ලොකු බලාපොරොත්තු ඇති ඒ හැම දෙයක්ම මේ අවුරුද්දේ අපි කරන එක තීරණය වෙන්නේ. හරි. අපේ ගමන මොකක්ද අපි කොතනද නතර වෙන්නේ අපි දැන් මේ අවුරුද්දෙන් පස්සේ තමයි ඔයාලා තීරණය කරන්න ඊට පස්සේ ඇඩ්වාන්ස් ලෙවල් වල ඔයා මොනවද කරන්න කියන එක. ඒතර ඇඩ්වාන්ස් ලෙවල් වල ඔයා මොනවද කරන්න කියන එක තීරණය කරනකොට ඔයාට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා මේ අවුරුද්දේ ඔයාගේ රිසල්ට් එක අනිවාර්යයෙන්ම බලපානවා ඔයා මොනවද කරන්න කියන එක තීරණය වෙනවා. ඒ නිසා මේ අවුරුද්දේ ඔයාලා කරන දේවල් මත තමයි ඔයාලගේ අනාගතය හරි ඩිපෙන්ඩ් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක හොඳට ඔළුවේ තියාගන්න. එතකොට මේ අවුරුද්දේ අර සමහර දේවල් තියෙනවා මම මේක පටන් ගද්දිමත් කියලා පටන් ගත්තේ අපිට සල්ලි දීලා ගන්න පුළුවන් දේවල් තියෙනවා ගන්න බැරි දේවල් තියෙනවා. හරි කාගෙන් හරි ඕත් එහෙම සල්ලි දීලා ගන්න බැරි දෙයක් මොකද්ද? සතුට ගන්න බෑ කියලා කියනවා. හැබැයි හරි සමහර වෙලාවට සතුට නැති අවස්ථා තියෙනවා. හැබැයි මම හිතන්නේ සල්ලි දීලා සතුට උනත් ගන්න පුළුවන්. අපි හිතමු අපි ට්‍රිප් එකක් යනවා. අපි හරි කොහේ හරි ගමනක් යනවා. ඩිනර් අවුට් එකක් යනවා. හරි හොඳ හොටෙල් එකකට ගිහිල්ලා අපි හොඳ ඩිනර් එකක් ගන්නවා. හරි එතකොට එහෙම වුණාම අපිට ඒ සඳහා සල්ලි වියදම් කරන්න සිද්ධ වෙනවා. එතකොට එතනදී අපිට ඔයාලගේ වීඩියෝස් ටික ඔන් කරන්න පුතා මම ફોකස් මෝඩ් එකත් ඔන් කරලා තියෙනවා. හරි ඒ නිසා අවුලක් නැහැ. හරි. right. හරි. ફોකස් කරලා තියෙන්නේ. right. ඉතින් ඒ නිසා මේ අවුරුද්දේ ඔයාලා කරන දේවල් එක්ක තමයි ඔයාලගේ අනාගතය හරි ෆියුචර් එක මොකක්ද කියන එක ලියවෙන්නේ යන්නේ. ඉතින් ඒ නිසා මේ අවුරුද්දේ අපි ලොකු කැපකිරීම කරමු. මේ අවුරුද්දේ අපිට තියෙන කාලය අපි හැමෝටම තියෙන පැය 24යි. මම හැමදාමත් කියන කතාව. මේ ලෝකේ ඉන්න නම්බර් 1 හරි ට්‍රිලියන පතියට තියෙන්නේ පැය 24යි. අපිට තියෙන්නේ පැය 24යි. හරි එයාගේ මිනිත්තු ගණන් ඒ කියන්නේ එයාගේ දවසේ මිනිත්තු ගණන් ගෙවෙන්නේ ලක්ෂ වලින්. එයාගේ මිනිත්තුවක් කියන්නේ ලක්ෂ ගාණක් වටිනවා. එයා මිනිත්තුවක් යනකොට දවසේ මිනිත්තුවක් යනකොට ලක්ෂ ගාණක් earn කරලා ඉවරයි.
හැබැයි අපි මිනිත්තුවකදී හරි අපි පැයකදී අපි මොනවද කරන්නේ කියන එක ගැන අපිට හරි අපි තුල තක්සේරුවක් තියෙන්න ඕනේ. ඒ ගැන අපි හිතන්න කාලය ඇවිල්ලා. ඉතින් සමහර වෙලාවට අපි වැඩිපුරම කරන්නේ නිදා ගන්න. අපි වැඩිපුරම කරන්නේ ඕපාදූප හොයන එක වෙන වෙන දේවල් තේරුමක් නැති දේවල් හරි වල්පල් අර හරි දේවල් තේරුමක් නැති හරි වැඩකට නැති දේවල් තමයි එක තමයි අපි ජීවත් වෙන්නේ. එක්ක Facebook ගිහිල්ලා එහෙම නැත්නම් TikTok ගිහිල්ලා හරි එක්ක ඔන්න ඔය බෝල් එක දිගේ උඩට වල්ලයට යනවා එක එකනාගේ හරි නැටුම් ගැයුම් හරි රැඟුම් අරකයි මේකයි ඔක්කොම ටික බල බල අන්තිමේදී අපි එක එකනාගේ දේවල් බල බල ඉඳලා විතරයි තියෙන අපි වෙනුවෙන් මොනවත් කරලා නැහැ. ඒ නිසා මේ අවුරුද්ද ඔයා වෙනුවෙන් හරි සම්පූර්ණයෙන් කාලය වැය කරන්න ඕන. මේ අවුරුද්දේදී කැපකිරීම කරන්න වෙයි. මේක නිකන් අර කන්දක් නගිනවා වගේ කාරණාවක්. කන්දක් නැග්ගොත් ළමයි පල්ලමක් හම්බ වෙනවා. ඒ නිසා මේ අවුරුද්ද අපිට කැපකිරීම කරන්න සිද්ධ වෙනවා. මේ අවුරුද්දේ අපේ ආස කරන දේවල් සමහරක් වෙලාවට කරන්න බැරි වෙන්න පුළුවන්. හරි අපිට ආස කරන ගමන් යන්න බැරි වෙන්න පුළුවන්. හරි සමහර වෙලාවට පවුලේ කට්ටිය ට්‍රිප් එකක් ගියා. එදාට සම්පූර්ණ ෆුල් ඩේ හරි ක්ලාසස් වගේක් තිබුණා සෙමිනාර් එකක් තිබ්බා. ඒ හින්දා අපිට ඒක කැප කරන්න බැරි වෙන හින්දා අපිට ඒ ගමන මිස් වෙන්න පුළුවන්. ඒ වගේ කැපකිරීම කරන්න සිද්ධ වෙනවා. හරි එතනදී මේ අපි ඉගෙන ගන්න එක කැප කරලා ඒවට ප්‍රයොරිටි එකක් දුන්නොත් ඒවට ප්‍රථම ස්ථානයක් දුන්නොත් එහෙම හරි එතකොට ඔයාගේ රිසල්ට් එක තමයි අඩු වෙන්නේ. අනිත් පැත්ත හරි ඔයාගේ සතුටින් ඉඳී හැබැයි අන්තිමේදී ඔයාලා දුක් වෙන්න. අපි කට්ටියත් එක්කම සතුටින් ඉඳලා අපි තනියම දුක් වෙනවද? එහෙම නැත්නම් කට්ටියම සතුටු වෙන වෙලාවට අපි පොඩ්ඩක් දුකින් ඉඳලා කට්ටියටම පේන්න අපි සතුටු වෙනවද කියන එක තීරණය කරන්න. මොකද විභාගේ ෆේල් වුණු දවසට, විභාගේ ඇනගත්ත දවසට, විභාගේ රිසල්ට් එක වැටුණු දවසට ඔයාගේ අම්මයි අප්පච්චි දෙපැත්තෙන් ඉන්නව වෙනකොට හරි වෙන කිසි කෙනෙක් අපිට අනේ පව් කියන්නවත් කවුරුවත් නැහැ. ගොඩක් වෙලාවට බලාගෙන හරි අනේ හොඳයි කියන්නේ. හරි ඒකට තව තව දේවල් එකතු කරලා තමයි කියන්නේ. හරි අපි දැක්කනේ ඉතින් උඩ දාගෙන හරි ක්ලාසස් ගියා ඔන්ලයින් ක්ලාසස් ගියා මට සිරි හරි මේමයි හරි හොඳම ගුරුවරයා ගියේ කෝ ඉතින් කරගත්තා. අන්න ඔය ටික අහන්න තමයි කට්ටිය බලාගෙන ඉන්නේ. හරි ඒ දෙමව්පියෝ හරි ඔය ළමයින්ට මොනවද නොකර. හරි නොසෑහෙන්න වේදම් කරා. හරි අපේ ළමයින්ට අපි මොනවද ගොඩ ගියේ. පේනවා. හරි අන්න ඒ වගේ අපිට පුතා නිකන් ඇඟිල්ල දික් කරන්න කට්ටිය බලන් ඉන්නේ. කවදාවත් අපිට හරි අනේ පව් කියන කට්ටිය ඉන්නේ නැහැ. හරි ඔයා වෙනුවෙන් දුක් වෙන්න ඉන්නේ දෙන්නයි. ඒ දෙන්න තමයි අම්මයි අප්පච්චි ජීවිත කාල දුක් වෙනවා. හරි ඒ මිනිස්සු දෙන්නන්ටගේ කඳුළු ඇස් වලට කඳුළු දෙන්නේ නැතුව හරි සමහර වෙලාවට ශිෂ්‍යත්වය වාට ගොඩ දා ගන්න බැරි වෙන්නේ. එතන අසාර්ථක වීමක් ඇති වෙන්නේ. එදා ඔයා හිතට ගන්න නැති මම කවදා හරි දැන් ශිෂ්‍යත්වය ඉවරයි කරන්නේ මම O level exam එක ගොඩ දානවා කියන්නේ. අම්මයි අප්පච්චි හිතා දාගත්තා ශිෂ්‍යත්වය කමන්නේ ඒක අවුලක් නැහැ හරි අපේ ඒක O level ටික කොහොම හරි ගොඩ දානවා ඒ හරි O level වලට ඒ නමයක් අරන් දෙනවා O level වල ඉහළින් පාස් කරනවා කියලා හිත හදාගෙන අන්න ඒ අවුරුද්ද උදා වෙලා තියෙනවා. ඒක තමයි මේ අවුරුද්ද. ඒතර මේ අවුරුද්දේදී ඔයාලා ඒ හීන වලට පයින් ගහනවද? නැත්නම් ඒ හීනයට යන්න හරි පාරක් කපා ගන්නවද? ඒ හීනයට ඔයාගේ කැපකිරීමෙන් යොදලා ඒ හීනේ ජයග්‍රහණය කරලා අම්මගේ අප්පච්චිගේ එදා තෙත්තුණු කඳුළු වලින් තෙත්තුණු S2කට හරි සතුටු කඳුලා අරන් දෙන්න මේ අවුරුද්දේ කැප වෙනවද කියන එක දැන් තීරණය කරන්න. ජස්ට් මේ වෙලාවේ කරා. මේ වෙලාවේ හිතට ගන්න හරි හිතේ මවා ගන්න හැම වෙලාවෙම ඒ නමයක්. හරි ඔයාගේ රිසල්ට් එකේ ඒ නමයක් තියෙනවා හැම වෙලෙම දකින්න. හරි ඒ නමයක් තියෙන රිසල්ට් ෂීට් එකක් අරගෙන හරි ඒ නමයක් තියෙන රිසල්ට් ෂීට් එකක් මට ෆෝන් එක ගත්තොත් මට පෙන්වන්න පුළුවන්. ඒ නමයක් තියෙන රිසල්ට් ෂීට් එකක් හරි අරගෙන ඒ නමේ තියෙන රිසල්ට් ෂීට් එක දිහා බලපුවාම ඔයාලට දැනෙන ගැම්ම හරි ඔයා හිතේ මවාගෙන ඒකේ නම තියෙන තැනට ඔයාගේ නම දාගන්න. හරි නාගෙන බලන්න හරි ඔයාගේ නමත් එක්ක ඒ නමයක් ආපුවම 9 ආපුවම ලබන අවුරුද්ද රිසල්ට් එක බලන වෙලාවට ඔයාට දැනෙන සතුට ඒ ජයග්‍රහණය කියලා නිම කරන්න බෑ ළමයි ඒකට වචන නැහැ. ඒ නිසා මේක විශිෂ්ට ජයග්‍රහණයක් කරන්න ඕන අවුරුද්දක්. හරි O level කියන එක ලේසියෙන්ම ගොඩ යන්න පුළුවන්. හැබැයි කැපකිරීම ටිකක් කරන්න තියෙනවා. ඉතින් ඒ කැපකිරීම ටික කරන්න
හරි ජීවිතයක් ලස්සන කරගන්න ජීවිතේම ගොඩ දාගන්න මම හිතනවා මේ අවුරුද්දේ අපිට තියෙන මේ කාලය බොහොම සීමිත කාලයක්. මේ කාලය කළමනාකරණය කරගන්න බෑ. මම කියවනේ සල්ලි දීලවත් ගන්න බෑ කාලය. හරි කාලය ගෙවුනොත් එහෙම ආය ලොවෙත් ගන්න බෑ. අපිට සල්ලි මුදල් හම්බ කරන්න පුළුවන්. හරි සල්ලි හම්බ කරන්න පුළුවන්. මුදල් හම්බ කරන්න පුළුවන්. හරි සමහර තැන්වලදී ළමයි මේ අවුරුද්ද වරදින්න පුළුවන්. හැබැයි ගිය අවුරුද්දෙත් වරදින්නේ නැති. හැබැයි ඒ වැරදුණු තැන් හදාගෙන හරි ඉස්සරහට යන එක තමයි වැදගත් වෙන්නේ. සමහර වෙලාවට ඉස්කෝලේ සර්ලා මිස්ලාගෙන් සමහරක් වෙලාවට ප්‍රතික්ෂේප වීම වෙන්න. හරි සමහර වෙලාවට පන්තියේ ඔයා හරි පළවෙනියා වෙන්න try කරාට කවදාවත් වෙන්න බැරි වෙන්න ඇති. හැබැයි මේ අවුරුද්ද ඒක කරන්න ඔයා උත්සාහ කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන්. මම විශ්වාස කරන එක දෙයක් තියෙනවා මේ ලෝකේ අපිට කරන්න බැරි දෙයක්. අර මේ ලෝකේ අපිට කරන්න බෑ කියලා දෙයක් නැහැ. ඒක බෑ මේක බෑ කියලා බෑ කියලා දෙයක් නැහැ. උත්සාහය කරොත් එහෙම අනිවාර්යෙන් උත්සාහයට අනිවාර්යෙන් ප්‍රතිඵලයක් හම්බ වෙනවා. මොකද උත්සාහය ජනිත වන්නේ වීර හදවතට. හරි උත්සාහයක් කියන එක ජනිත වෙන්නේ වීර හදවතට. හරි දුබලායට එහෙම වීර හදවතක් නැහැ. දුබලායට තියෙන නිකන් ආසාවල් විතරයි. හරි දුබලායට තියෙන ආසාවයි වීර හදවත් වල තමයි උත්සාහය ජනිත වෙන්නේ. එතකොට අද උත්සාහයක් ජනිත වෙන්න ඕනේ මම ඒ ළමයක් ගන්නවා කියන උත්සාහය. හරි. මොකද මේ ලංකාවේ ඒ ළමයක් ගන්න උන් ඉන්නවනම් ඒ ගොඩේ ඔයත් ඉන්න ඕනේ. හරි. මොකද ඔයා කියන පුද්ගලයා මොකද වයසින් බාලනේ. ඒ සෙට් එකේමයි ඉන්නේ. හරි බුද්ධියෙන් බාලනේ. හරි. කාට හරි හිතෙනවා අනේ සර් අපිට අපේ ඉස්කෝලේ පහසුකම් නැහැ නේ. නෑ මේකක් නෑ. අර තමන් ගාව තියෙන දේ ගැන විශ්වාස කරන්න. ඒ තියෙන දේ ගැන විශ්වාස කරලා වැඩ පටන් ගන්න. හරි. ඒතර මම එදත් පන්ති පටන් ගන්න දවසෙත් ඔයාලට කිව්වා පිළිවෙල කියන එක හරි වැදගත්. මම අද දවසේ ඔයාලට හරි පොඩ්ඩක් මේ දැනුවත් කරන්නේ. පිළිවෙල කියන එක හරි වැදගත්. මොකද පිළිවෙලක් කියන එක මිනිස්සෙක්ගේ හදන්න බැරි දෙයක්. හරි පිළිවෙලකට මිනිස්සෙක් පිළිවෙලකට ඉන්න පුරුදු වුණොත් එහෙම අනිවාර්යෙන් ඒ මිනිස්සයාගේ ජීවිතේ ඒ පිළිවෙල කියන එක හැමදාටම තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් try කරන්න පිළිවෙල කියන එක හදාගන්න. මොකද පිළිවෙලක් නැති වුණොත් එහෙම අපිට බලාපොරොත්තු වෙන රිසල්ට් එකට යන්න බෑ. අපි දැකලා තියෙනවා 9As ගත්ත ළමයි, ඒ 9ක් ගත්ත දරුවෝ හරි එයාලා ඒ පිළිවෙල කියන එක හරියට හදලා තියෙනවා. හරි නීට් එකට වැඩ. හරි පේපර් එකක් ලිව්වොත් හරි නීට් ක්ලියර්. අකුරු ටික ක්ලියර්. හරි මාර විදියට නීට් එකක් තියෙනවා. පිළිවෙල. අන්න මේ පිළිවෙල කියන එක මෙයාව ඉන්නවා. හරි එතකොට ඔයා පාඩම් කරන තැන ලස්සනට පිළිවෙලට හදලා හරි මේසේ අස්පස් කරලා හරි ලස්සනට මේසෙත් දෙරලා පොඩි මල් පෝච්චියක් ඕනනම් තියලා පාඩම් කරන වෙලාවට ඒ කියන්නේ මේසේ උඩ තියෙන්න පුළුවන්. ඔයාගේ මේසේ උඩ තියෙන්න පුළුවන් පාඩම් කරන වෙලාවේ ඒ පාඩම් කරන පොත් ටික විතරයි. ඔයාගේ මේසේ උඩ තියෙන්න පුළුවන් ඒ පාඩම් කරන වෙලාවේ භාවිතා කරන පොත් ටික විතරයි. හරි පාඩම් කරන වෙලාවේ භාවිතා පොත් ටික විතරයි මේස උඩ තියෙන පාඩම් කරලා ඉවර වෙලා ඒ ටික අදාළ දෙවින් තියන්න. ඔය කාලසටහන අනුව පොත් ටික මෙහෙම වටේට ගොඩ ගහ ගන්න එපා මේස උඩ. එතකොට ඒක මානසිකව වාට වදයක් හිංසාවක්. පාඩම් කරන්න අමාරුයි. අර පොත් ගොඩනකොට ඒක මානසිකව වාට බලපාන. මේස උඩ හරි ක්ලියර් එකට තියෙනකොට ඔයාගේ මනසත් ඒ විදියට හරිම ක්ලියර්. තේරුණා? මේස උඩ පොත් අරයෙන් අතනින් මෙතනින් හරි හැම තැනම හරි පොත් දාලා නම් හරි ඔයාගේ මනසත් ඒ විදිහටම තමයි හැමතැනම වියවුල්. වියවුල් මනසකින් වැඩ කරනකොට අපි ඔළුවට දාන දේවල් මොළයට දාන දේවල් හරිද අපිට හරියට ග්‍රහණය කරගන්න අමාරුයි. සමහර දේවල් අපිට ආපහු ගන්න අමාරුයි. සමහර අයගේ කම්පියුටර්ස් තියෙනවා හරි සේව් කරපු එකක් හොයාගන්න වරුවක් යනවා. ඇයි? පිළිවෙලකට සේව් කරලා නැහැ. අපේ මේ මොළයත් ඒ වගේ එකක්. අපේ මොළයත් හරියටම හරි මෙමරි එකක්. එතකොට ඒ මෙමරි අපි සේව් කරනකොට ඒ ටික හරියට පිළිවෙලට දාගන්නවා. ඒක පිළිවෙලට දාගන්න නම් ඔයාගේ වටපිටාව ලස්සනට ක්ලියර් එකට තියෙන්න. හරි ලස්සනට තියාගන්න. පාඩම් කරන වෙලාවෙදි ඒ අවශ්‍ය කරන පොත්පත් ටික ගත්තා පාඩම් කළා. පාඩම් කරලා ඉවරනහම ඒ ටික අදාළ තැනින් තිබ්බා. නැවතත් මේක ලස්සනට ක්ලියර්. හරි. පුළුවන් නම් හැම වෙලෙම පුරුදු වෙන්න මේස උඩ පොඩි හරි වතුර වීදුරුවක් තියාගන්න. ඒකත් හරි මානසික හරි පොඩි මේ සහනයක්. හරි. අපි වතුර දකින්නකොට ඒකේ පොඩි කතාවක් තියෙනවා. වතුර එකක් තියාගන්න ඒක බොන්න. හරි. හරි අවශ්‍ය වෙලාවට අරන් පාඩම් කරන වෙලාවට ගෙනල්ලා තියාගන්න. හැබැයි
නිදි කිර ඒකේ අත වද්දගෙන ඒක පෙරලා ගන්න එපා. පොත් උඩ. එතකොට ඉතින් හරි. ඊට පස්සේ පොට්ටිකාය මේ දිය කරලා සුප් හදලා බොන්න තමයි වෙන්නේ. ඒ හින්දා ඒක බොහොම පරිස්සමෙන් කරගන්න. එතකොට ලස්සනට තියාගන්න. පාඩම් කරන මේසය ඔයා දාන්න ඕනේ බිත්තර නූන දාන්න. කවදාවත් දොර පේන විදියට ඔයාගේ පුටුව තියාගන්න එපා. ඔයා වාඩි වුණාම කාමරේ දොර පේනවා නම් හරි ඒක ඔයාලට මානසික හිංසාවක්. එයි දොර ගාවින් එහෙට මෙහෙට කට්ටිය යනවා ගෙදර කට්ටිය එහෙට මෙහෙට යනවා. පාරලාට දොර රෙද්දෙන් මෙහෙම කරලා බලනවා පුතා ඉන්නවද? ඔව් ඉන්නවා. එතකොට ඔයා පාඩම් කර කර ඉන්නකොට මනස වෙනස් වෙනවා. හරි. ඒ නිසා පුළුවන් තරම් try කරන්න ඩෝ එකට අරගෙන තියෙන දොරට පිටුපාල චෑයක දාගන්න ඔයාගේ පුටුව දාගන්න ටේබල් එක දාගන්න. එතකොට මේසෙ ඉස්සරහා තියෙන්න ඕනේ. ඒ කියන්නේ වාඩි වුණාම ඉස්සරහවට පේන්න ඕනේ බිත්තිය විතරයි. මොකද අපේ මනස කියන එක ගොඩක් දුර යන්න පුළුවන් වෙනවා. අපේ මනසට අපි ඉඩ හැරියොත් එයා යන්න පුළුවන් උපරිම දුරට යනවා. හැබැයි පාඩම් කරන වෙලාවට අපේ මනස තියාගන්න ඕනේ අපි ගාව. ඒ මේසෙ උඩ. එතකොට අපි වාඩි වුණාම ඉස්සරහින් බිත්තිය තියෙන අපේ මයින්ඩ් එක ගිහිල්ලා කෙලින්ම බිත්තිය ගාවෙන් නතර වෙනවා. එතනින් එහාට අපිට හිතන්න දෙයක් නැහැ. පුළුවන් නම් බිත්තිය ඉස්සරහම පේන තැන මම ඒ නමයක් ගන්නවාමයි කියලා කොලේක ලියලා ගහගන්න. ලස්සනට ඊළඟ 9s නැත්නම් ඒ නමයක් මම ගන්නවාමයි නැත්නම් ඒ නමයක් ගන්නවාමයි නැත්නම් 9s කියලා ඒ නමයක් දකින්න. හරි අද ඉඳන් කොයිම වෙලාවකවත් ඔයා කාටවත් කියන්න බෑ විද්‍යාව අමාරුයි කියලා. මොකද ඔයා අමාරුයි කියන එක ඔයාගේ මයින්ඩ් සෙට් එකට දැම්මොත් එහෙම එතන ඉඳන්ම ඔයා කරන්නේ ඔයාගේ ඔළුවටම දාලා තියෙන්නේ විද්‍යාව අමාරුයි කියන එක. අමාරු වෙන්න පුළුවන්. සමහර තැන් අමාරුයි. හරි සමහර තැන් සංකීර්ණ තැන් තියෙනවා. ඉතින් අවුරුද්දේ හරි දැන් තර්ඩ් ටර්ම් එක තිබුණේ නැහැ. සෙකන්ඩ් ටර්ම් එකේ එහෙම ලකුණු පොඩ්ඩක් එහෙම වුණා. හරි හැබැයි අපි විශ්වාස කරනවා අපිට ලේසි. හැම වෙලේම ලේසි කියන එක ඔළුවට දාන්න. හරි ඔයාලට ડોක්ටර් කෙනෙක් වෙන්න උවමනාව තියෙනවා නම් හරි ආයේ දෙපාරක් හිතේ තින්නවා කවුරු හරි ඇහුවොත් එහෙනම් මොකද්ද දැන් ඊළඟට ඔයාගේ ටාගට් එක A levels වලදී මොනවද කරන්න යන්නේ? හරි මම බයෝ කරා. බයෝ කරලා මෙඩිසින් යන තමයි කල්පනා. ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. ඔයාගේ ටාගට් එක ඒක නම් ටාගට් එකට ඇචීව් කරා. තේරෙනවද? ඒ ටාගට් එකට යන්න, ඒ ටාගට් එකට අනිවාර්යයෙන්ම යන්න නම් ඊට පස්සේ ඔයාගේ දැඩි විශ්වාසයක් තියෙන ඉඩියාවෙන් යන්න වෙනවා. හරි. ඒ නිසා අද ඉඳලා ඔයාලට තහනම් වචනයක් තියෙනවා. අමාරුයි බෑ කියන වචන දෙක කියන්න බෑ. හරි. මේ අවුරුද්දේ කියන්න බැරි වචන දෙකක් තියෙනවා. ඔයාලට තහනම් වචන දෙකක් තියෙනවා. බෑ අමාරුයි කියන වචන දෙක. හරි. ඔයාලගේ ශබ්දකෝෂයේ තියෙන්න ඕනේ ඔව් පුළුවන්. yes can. හරි. ගොඩ අමාරු වෙන්න පුළුවන්. හරි අවුලක් නැහැ. yes I can. මට පුළුවන්. හරි පේපර් එකක් දුන්නාම අමාරුයි කියලා අඹරෙන්න නෙමෙයි. ඒක අරගෙන හරි වාඩි වෙලා කරන්න. වරදින්න පුළුවන්. වැරදීම් වෙන්න පුළුවන්. හරි. වරදින්න පුළුවන්. අලිබබා ආයතනය අද ලෝකයේ තියෙන ලොකුම හරි වෙළඳපොළ ඔන්ලයින් වෙළඳපොළ. හරි. ඒක අයිතිකාරයා ජැක්මා හිතන්නේ වාර ගණනාවකම හරි ප්‍රතික්ෂේප වුණු අසාර්ථක වුණු ගත්ත ක්‍රියා මේ එයාගේ උත්සාහයන් අසාර්ථක වුණු හරි KFC ආයතනයේ ඉන්ටර්විව් එකේදී 24 දෙනෙක් ගියපු එකෙන් 23 දෙනෙක් අරගෙන මෙයාට විතරක් ගෙදර ඉන්න වෙනකොට හරි ඒ තරම්ම එයාව ප්‍රතික්ෂේප වීම වෙනකොට අතෑරියේ නෑ ළමයි අතාරින්න නැතුව එයා ජීවිතය. එතකොට එහෙම ජීවිතේ දිනපු මිනිස්සු ඉන්න ලෝකයක් තමයි මේක. එතකොට ජීවිතේ දිනපු මිනිස්සුන්ගේ මුල බලුවොත් එහෙම අනිවාර්යයෙන්ම ඒක හරිය දුක්ඛිතයි. ඒකට හොඳම සාක්ෂිය මේ ඉස්සරහා ඉන්නවා. හරි. ටියුෂන් පටන් ගන්න, ක්ලාස් පටන් ගන්න, උගන්වන්න පටන් ගන්න කාලේ. හරි. දවසින් දවස මාරු කර කර අඳින්න ඇඳුම් තිබුණේ නැහැ. ෂර්ට්ස් දෙකයි, කලිසම් දෙකයි තිබුණේ. අපි ක්ලාස් යන කාලේ හරි මට ක්ලාස් යන්න අපි කඩෙන් ගත්ත අලුත් අවුරුද්දට සිංහල අලුත් අවුරුද්දට ගත්ත ට්‍රවුසර් එකක් තිබ්බා ඩෙනිමක් ඒක පට්ට ගහලා තිබ්බේ. තව අපේ නෑදෑයෙක් දුන්නු කලිසමක් තිබ්බේ ඒක මට ඉන්න ලොකුයි. හරි. බහිනින්ද තද
කටක් ගන්නවා. ගහපුවාම ඉස්සරහෙන් ගොට්ටවා. ටී-ෂර්ට් එක උඩින් දා ගන්නවා. අර මේ කලිසමේ කැත වැහේ. හරිද? එතකොට දාගෙන යන්න එහෙම ලස්සන මේ සෙරප්පු තිබුණේ නැහැ. දැන් සැන්ඩල්ස් අනම්මන ඉව්ව පාර තමයි දෙන්නේ. බොහොම අමාරුවෙන් සල්ලි එකතු කරලා ආසාවෙන් ඔය ගත්ත එකපාරක් සැන්ඩල්ස් දෙකක්. ඒකත් අරගෙන මාසයක්වත් දාන්න බැරුණා බල්ලෙක් කෑවා. පටියේ බල්ලෙක් කාලා. අර අපේ නෑදෑ ගෙදර ගියාට පස්සේ. අර ගෙදර ඇවිල්ලා කතුරෙන් ලස්සනට කපලා දෙකේම කැපුවා. ඊට පස්සේ ඒ ඩිසයින් එකට හැඩයට දෙකේම කපලා මේ තමයි දාගෙන ගියේ. එහෙම බොහොම අමාරුවෙන් හිටපු කාලයක් වුණා. හරි. හැබැයි හැමදාම කාලේ අසීරු වෙන්නේ අද නපුරු වෙන්න පුළුවන්. හෙට ඊට වඩා අන්ත වෙන්න පුළුවන්. හැබැයි වසන්තය එනවා සත්තයි. ඒක අනිවාර්යයි. හරි මේ අවුරුද්ද වෙන්න පුළුවන්. හැබැයි මේ අවුරුද්ද අන්තිමේදී හරි ඔයාගේ ටාගට් එකට ඔයා යනවාමයි අනිවාර්යයෙන්. හරි ඒ නිසා මතක තියාගන්න ළමයි 2026 කියන්නේ දිනන්න ඕන අවුරුද්දක්. හරි ඒක ඔළුවට තියාගන්න. හරි මම මේ අද ඔයාලට දුන්නු ගැම් එක ගන්න වැදගත්ම දේ තමයි හරි මේ ටික හොඳට ඔළුවේ තියාගන්න. හරි මේකේ රෙකෝඩින් එක අපි ඔයාලට දානවා. පුළුවන් නම් මේක මාසයකට සැරයක් වුණත් ඇහුවත් කමක් නැහැ. මම මාසයක් වුණත් නැවත මතක් කරලා දෙන්නම්. හැබැයි මෙච්චර වෙලාවක් අරගෙන නෙවෙයි. හරි රෙකෝඩින් එක ඕනනම් සේව් කරලා තියාගන්න. සර් අවුරුද්ද මුල කිව්වේ මොනවද කියලා බලන්න. ඒක නැවත මතක් කරගන්න. ඒ ගැම්ම ගන්න. ඒ හයිය ගන්න. හරි මිට ජීවිතේ කවදා හරි කියන්න පුළුවන් වෙන්න ඕනේ කොන්දක් තියෙන්න ඕනේ. ඒ මිනිහට කොන්දක් තියෙන්න ඕනේ. හරි මම තනියම නැගිට්ටේ කියලා කියන්නේ. ඒකට උදව් කරපු අය ඉන්නවා. හැබැයි Taman උත්සාහයට ගෑවිලා තියෙන්න ඕනේ නොසෑහෙන මට්ටමින්. මිනිහෙක් දියුණු වුණාට පස්සේ මිනිහෙක් යම් තැනකට ආවට පස්සේ බලන් ඉන්න මිනිස්සුන්ට කියන්න පුළුවන් බලන් ඉන්න මිනිස්සු කියන්න ඕනේ හරි ඒක කොහොම හිටපු එකෙක්ද කියලා. ඔයාලා සමහරක් වෙලාවට පන්ති අන්තිමේ වෙන්න පුළුවන්. හරිද? හැබැයි මේ අවුරුද්දේ පළවෙනි ටර්ම් එක ඉවර වෙනකොටම ඔයාලට කියන්න පන්තියේ උන් කියයි නැත්නම් ගුරුවරු කියයි ඔයලා අවුරුද්දේ හරි මේ මට්ටම ඉරිය අද බලන්නකො ඉන්න දැන්. හරි අන්න එතනට ඔයා මේක චේන්ජ් කරන්න ඕනේ. හරි චේන්ජ් කරන්න ඕනේ. ඒ නිසා වැඩ පටන් ගමු අපි. වැදගත්ම දේ තමයි වැදගත්ම කාරණා තුනක් තියෙනවා. මම ගිය අවුරුද්දෙත් මේක මතක් කළා. හරි වැදගත්ම කාරණා තුනක් තියෙනවා. ඔයාලට මෙන්න මේ කාරණා තුන අනිවාර්යයෙන්ම පිළිපදින්න ඔයා මාත් එක්ක එකඟ වෙන්න ඕනේ. එකඟ වෙන්න බැරි නම් හරි මගේ පන්තියේ හිටියේ නැතු උනාට කමන්නේ. එතකොට ඔයා මගෙත් එක්ක එකඟ වෙන්න ඕන කාරණා තුන තමයි නම්බර් 1 හරි හැමදාම පන්තියට සම්බන්ධ වෙන්න ඕන. හරි හැමදාම ක්ලාස් එකට ජොයින් වෙන්න ඕන. හරි සම්බන්ධ වෙන්න. මේක තමයි ඔයාලට හම් වෙන පළවෙනිම අභියෝගය. මේක මට 99%ක් බෑ. මට 100ක් ඕනෙත් නෑ. මට 100%ක් අනිවාර්යයෙන්ම මේක තියෙන්න ඕනේ. මේ අවුරුද්දේ දාන ගෙවල්, මල ගෙවල්, අර ගෙවල්, මේ ගෙවල් අරව මේවා බෑ. ගෙදරට නෑදෑ කට්ටියක් ඇවිල්ලා හරි පොඩ්ඩක් ඉන්න. කියන්නේ පැය දෙකක් ක්ලාස් එක කරා. හරි නොයැලැක්වියම හැකි හේතුවක් මත බැරි වුණොත් මොනවද තමයි නොයැලැක්විය හැකි හේතු කියන්නේ? සමහරක් වෙලාවට අසාධ්‍ය රෝගයක් හැදෙන්න පුළුවන්. වාඩි වෙලා ඉන්න බෑ, බඩ බුරු ගන්නවා. බඩ ඉන්නම බෑ කොයි වෙලාවෙත් උදේ ඉඳන් මේ වෙනකොට 63 වතාවක් විතර টয়ලට් ගියා. තවත් යනවා. ඒ වෙලාවට ඉන්න බෑනේ. හරි. හවස් වෙනකොට ඉඳනවත් පණ නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. ආයෙ වෙලාවට ක්ලාස් එක මිස් වෙනවා. හැබැයි රෙකෝඩින් එකක් කියලා එකක් තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම ඊළඟ ක්ලාස් දවසට කලින් හරි ඔයාලා ඒක අනිවාර්යයෙන්ම බලන්න ඕන. බලලා ක්ලාස් එකට රෙඩි වෙලා තියෙන්න ඕන. දෙක දින වැඩ ටික තරම් මේවා හැම එකක්ම 100% 100% පිළිපදින්න ඕන. දෙන වැඩ ටික කරන්න ඕන. මේ පාර අපි ඔයාලට මේ පාර ඩේලි පේපර්ස් දෙන්න මම ප්ලෑන් කරන් යනවා. රයිට් chat එක කියවන්න. ඩේලි පේපර්ස් දෙන්න ප්ලෑන් කරගෙන යනවා.
එතකොට ඩේලි කියන්නේ ඩේලි හැමදාම නෙමෙයි අපිට සතියේ එකක් දෙන්න වෙන්නේ. එතකොට ඒ සතියේ එකක් දෙන පේපරේ අනිවාර්යයෙන් මට ඊළඟ දවසේ පේපර් ක්ලාස් එක වෙනකොට කරලා තියන්න ඕන. ඔයාලට ක්ලාසස් දෙකක් තියෙනවා දවස් දෙකක්. ඒ කියන්නේ දෙකක් කියන්නේ තෝරගන්න නෙමෙයි. ඒ දෙකටම හැමෝම සම්බන්ධ වෙන්න ඕන. පේමන්ට් කරලා ක්ලාස් එකට ජොයින් වෙනවා නම් ඒ ක්ලාසස් දෙකටම අනිවාර්යයෙන්ම එන්න ඕන. හරි එතකොට එක ක්ලාස් එකක් තියෙන්නේ ඒ කියන්නේ සඳුදා හවස 6 ඉඳලා 8 වෙනකල්. ඒක තමයි අපේ තියරි ක්ලාස් එක. එතකොට අපේ දෙවෙනි ක්ලාස් එක තමයි අඟහරුවාදා 8:00 ඉඳලා 10:00 වෙනකල්. එතකොට ක්ලාසස් දෙකේ ටයිම් ටේබල් එක තමයි එකක් සඳුදා ලියලා තියාගන්න. 6 සිට 8 දක්වා. අනිත් එක අඟහරුවාදා 8:30 සිට 10:30 දක්වා. එතකොට අපේ පේපර් ක්ලාස් එක තමයි අපේ පේපර් ක්ලාස් එක විදියට සලකන්නේ මේක. හරි. ඒක තමයි පේපර් ක්ලාස් එක. අඟහරුවාදා. හැබැයි මාස කීපයක් යනකල් පළවෙනි මාසේ වගේ මාස දෙකේම අපි තියරි කතා කරමු. මේ දෙකේම තියරිස් කතා කරමු. ඊට පස්සේ අපි සති කීපයක් ගියාට පස්සේ පේපර් ක්ලාස් එකේ වැඩ පටන් ගන්නවා. පළවෙනි පාඩම වගේ ඉවර වුණාට පස්සේ පේපර් ක්ලාස් එකේ වැඩ පටන් ගන්නවා. එතකොට පේපර් ක්ලාස් එකේදී අපි ග්‍රේඩ් 10 වලින්ම පටන් ගන්නවා. දැන් සමහර ළමයි ජොයින් වෙනවා. ඒ කියන්නේ 10 වසර හරියට නෑ 10 වසරේ පොඩි පොඩි හරි අවුල් තැන් තියෙනවා. හරි තියෙන ළමයි සමහරක් වෙලාවට ජොයින් වෙන්න පුළුවන්. ඒතර මේ ළමයි දෙයින්ම හරි අපේ පේපර් ක්ලාස් එකෙන් 10 වසර ටික කම්ප්ලීට් කරගන්න පුළුවන්. හරි 10 වසර ටික කම්ප්ලීට් කරගන්න පුළුවන්. බය වෙන්න එපා. හරි දැන් 10 වසරේ ඔයාලා හරි පොඩි පොඩි අවුල් තැන් තියෙන්නේ නැති. ඒ මොනවද තිබ්බා? හරි. තේරුණාද? අපි පේපර් ක්ලාස් එකෙන් 10 වසර ටික ඔයාලට කොට දාලා දෙන්න. රයිට්. එතකොට කාරණා තුනෙන් දැන් දෙකක් කතා කළා. මොනවද? එක හැමදාම පන්තියට සම්බන්ධ වෙන්න ඕනේ. දෙක දෙන ටික කරන්න ඕනේ. තුන කරන වැඩේ පිළිවෙලට කරන්න ඕනේ. උඩින් පල්ලෙන් බෑ. එතකොට වාගාව දැන් තියෙන්න ඕනේ පොත් දෙකක්. CR පොතක් තියෙන්න ඕනේ පිටු 120. හරිද? ඒක රෙඩි කරන් ඉන්න අය හෑන්ඩ් එකක් දාන්න. CR බුක් එකක් තියෙන්න ඕනේ තනි රූල් pages 120. අනිත් එක තියෙන්න ඕනේ exercises book එකක්. ඒකත් පිටු 120 එකක්. හරි මේ දෙකට ලස්සනට පිට කවරයක් දාලා සයන්ස් කියලා ලියලා ලෑස්ති කරලා තියාගන්න ඕන. පේපර් ක්ලාස් එකට මේක අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න වෙනවා. එතකොට homework කරන්න මේක පාවිච්චි කරන්න වෙනවා. හරි exercises කරා. එතකොට අපි ටියුට්ස් පාරට ක්‍රම දෙකකට ගන්න පුළුවන්. එකක් තමයි තැබෑලෙන් යවනවා. මේ වෙනකොට සමහර ළමයින්ට පෝස්ට් ලැබිලා තියෙනවා. ලැබුණ නැති ළමයි කීප දෙනෙකුත් chat එකට දාලා තියෙනවා. සමහර ළමයි කතා කරලා කිව්වා සර් ටියුට්ස් ටික ලැබුණා කියලා. පෝස්ට් එකට දාලා තියෙනවා. ඊයේ වගේ පේමන්ට් කරපුවා මම හිතන්නේ අද දැම්මේ. ඒවා තව දවසකින් දෙකකින් වගේ හම්බෙයි. අනික් ඒවා ටික පෝස්ට් එකට දාලා තියෙන්නේ. පෝස්ට් එකේ තාම ලැබිලා නැති කට්ටිය හරි හෑන්ඩ් එකක් දාන්න බලන්න. තාම ටියුට්ස් ටික හම්බුන්නේ නැහැ. රයිට් කීප දෙනෙක් ඉන්නවා. පුතා අපි තව ඉන්නවා නේද? නම් ප්‍රමාණයක් ඉන්නවා. හරි ඔක්කොම ටික අපි පෝස්ට් එකට දාලා තියෙනවා. ඔයාලට මේ සතිය ඇතුළතදී ලැබෙයි. හරි අනිවාර්යෙන් ලැබෙයි. පෝස්ට් එකට දාලා තියෙන මේ සතිය අනිවාර්යෙන්. එතකොට තව ටියුට්ස් ගෙන්න ගන්න බලාපොරොත්තුෙන් ඉන්න කට්ටිය අපිට තැපෑලෙන් ඔයාලට ගෙදරටම ටියුට් සෙට් එක එවන්න පුළුවන්. එතකොට ඔයාලට මෙන්න මේ වගේ ටියුට් පැක් එකක් හම්බ වෙනවා. හරි මේ වගේ පැක් එකක් හම්බ වෙනවා. හරි මේ විදිහට
ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් මේ ටික. එතකොට මේ සඳහා ටියුට්ස් වලට අපි පේමන්ට් කළේ කීයක්ද ළමයි? 700ක්ද? ඔව් සර්. 700ක් නේද? right grade 11 ළමයි සර් ටියුට් සෙට් එකට 700ක් පේමන්ට් කළා. එතකොට පළවෙනි පාඩම් පහ. ඒ කියන්නේ පළවෙනි වාරයට පාඩම් 5යි තියෙන්නේ. පාඩම් 15යි තියෙන්නේ. පළවෙනි වාරයට 5යි, දෙවෙනි වාරයට 5යි, තුන්වෙනි වාරයට 5යි ඔය විදිහට කැඩෙන්නේ. ඒතර පළවෙනි වාරයේ ටියුට්ස් 5 පාඩම් 5 ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඒකේ දඩ ටියුට්ස් තියෙන්නේ. හරිද? ලොකු ටියුට්ස් තියෙනවා. ඔගෙනි පාඩම විතරයි පොඩි පාඩමකට තියෙන්නේ. අනිත් පාඩම් හතරම ලොකු පාඩම්. පළවෙනි පාඩම පටක, දෙවෙනි එක ප්‍රභා සංශ්ලේෂණයේ පොඩි පාඩමක්, තුන්වෙනි එක මිශ්‍රණ පාඩම. හරි. හතරවෙනි එක තරංග, පස්වෙනි එක ආලෝකය. ඒතර පාඩම් හතරම ලොකු ටියුට්ස්. සාමාන්‍යයෙන් print කරගන්න ගියොත් ඔයාලට 700කට print කරගන්න බැහැලම. එතකොට මම ඔයාලට print කරන්න යන වියදමට අඩු මුදලකින් ලස්සනට ෆෝකල් කවර් පේජස් දාලා බුක් එක හදලා ඔයාලට පැක් එකේ එවන්න. එතකොට ඔයාලට ගෙන්න ගන්න ඕනේ නම් තාම පේමන්ට් කරපු නැති ගෙන්න ගන්න ඕන කට්ටිය පොඩ්ඩක් දාන්න බලන්න අර පොඩි කවුන්ට් එකක් ගන්න. තාම පේමන්ට් කරලා නැහැ. පේමන්ට් කරලා මේ සතියේ ගෙන්න ගන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙමින් ඉන්න ටියුට් පැක් එක. PDF නෙමෙයි ගන්න ටියුට් එක ගන්නවා. right එල. හරි මම එයාලට ඒ ටික රෙඩි කරන්නම්. ඔව් ඒ ටික රෙඩි කරන්න කියලා කියන්නම්. එතකොට මේ සතිය ඇතුළතම පේමන්ට් එක කරගන්න ළමයි. පේමන්ට් එක කියන්න පුළුවන් නම් අදම හරි ඔන්ලයින් පේමන්ට් එකක් හරි දාලා ටියුට් වලට පේමන්ට් එක කරගන්න ක්ලාස් ෆීස් එකටත් කලින්. එතකොට ඔයාලගේ ක්ලාස් ෆී එකේ පොඩි සංශෝධනයක් වෙලා තියෙනවා. ඒක තමයි ඔයාලට දාලා තියෙනවා අපි මම හිතන්නේ 1300ක් දාලා තියෙනවා. එතකොට පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. හැබැයි ඒකට මම සාධාරණයක් කරනවා. ඔයාලට ෆ්‍රී සෙමිනාර් එකක් මම arrange කරනවා මුළු අවුරුද්දම යන. හරි මුළු අවුරුද්ද පුරාම යන ෆ්‍රී සෙමිනාර් එකක් arrange කරනවා සෙනසුරාදා හෝ ඉරිදා දවස් දෙකකින් එහෙක පැය එකමාරකින්. හරි මුළු අවුරුද්ද පුරාම හරි ඒක ඔයාලට ෆ්‍රී එකක්. හරි ඒක මුළු අවුරුද්ද පුරාම ඔයාලට ෆ්‍රී සම්බන්ධ වෙන්න පුළුවන් සෙමිනාර් එකක්. එතකොට ඔයාලට අර අතනින් ක්ලාස් ෆී එක වැඩි වුණා කියලා අවුලක් නැහැ. ඒ බෙනිෆිට් එක අපි වෙන තැනකින් දෙනවා. හරිද? right එතකොට ඔය ටික තමයි මූලික වශයෙන් කියන්න තියෙන්නේ. ඊට අමතරව මොනවා හරි අහන්න තියෙනවා නම් chat එකට දාලා තියන්න. එතකොට මම ඒකට උත්තරයක් දෙන්නම්. සර් තාම ටියුට් ආවේ නැහැ. right එයාපු නැති කට්ටියට හම්බෙයි. ටියුට් ගන්න ඕනේ. ඔයාලට 700ක පේමන්ට් එකක් කරන්න වෙනවා. ඒ පේමන්ට් එක කරන්න වෙන්නේ අපේ account වලට. එතකොට account details ඕන වෙනවා. අපේ account details ටික මම screen share කරන්නම්. එතකොට ඔයාලට ඒ account details බලලා ඒ account වලට ඔයාලට payment එක කරන්න පුළුවන්. එතකොට right ඉන්නවා account details ටික ඔයාලට ටක් ගාලා share කරන්නම්. ඒ account details බලලා ඔයාලා අපේ ඒ අදාළ ඔයාලට කැමති branch එකකින් හරි BOC හරි Peoples හරි ඔයාලට හරි නැත්නම් commercial තියෙනවා ChenB තියෙනවා හරි ඒ කැමති branch එකකින් ඔයාලට payment එක කරලා online හරි කමන්නේ නැහැ තියෙන්නේ post එක මේ තියෙන account details ටික හරි එතකොට 700ක් payment එක කරලා ස්ලිප් එක උඩ ලියන්න නැත්නම් ඔන්ලයින් පේමන්ට් එකක් කරොත් ඔන්ලයින් පේමන්ට් එකේ අනිවාර්යයෙන්ම ඩිජිටල් ස්ලිප් එකක් හම්බ වෙනවා. ඒ ඩිජිටල් ස්ලිප් එක උඩ හරි ඔයාලට ඒක එඩිට් කරන්න පුළුවන්. එඩිට් කරලා හරි උඩ ලියලා හරි එහෙම නැත්නම් ඒක දාලා ටයිප් කරලා හරි වන්න. එතකොට grade 11 ටියුට් සඳහා කියලා ඔයාගේ නම දාලා අපිට ඔයාලා එවන්න ඕන නම්බරේ මෙන්න මේ WhatsApp අංකයට 076යි 15යි 20යි 417 මෙන්න මේක සේව් කරලා තියාගන්න. හරි. මේක තමයි අපේ ඔෆිෂියල් නම්බර එක. හරි අනිවාර්යයෙන්ම ඔයාලට අත්‍යවශ්‍ය කරන නම්බර එකක් 076යි 15යි 20යි 417 කටපාඩම් කරලා තියාගන්න. මේ නම්බර එකට තමයි ඔයාලා WhatsApp කරන්න ඕන ස්ලිප් එක. හරිද? right. එතකොට ඇඩ්‍රස් එක ඕන වෙනවා. මේ නම්බරේටම ඇඩ්‍රස් එක සිංහලෙන් දන්න සිංහලෙන් ඔය ඉංග්‍රීසි වලින් ටයිප් කරලා එතකොට පාරවල් මාවත් හන්දි අනම්මනම් ඒවා එහෙම වෙනවා. එතකොට ඇඩ්‍රස් එක විකෘති වෙනවා. එතකොට අදාළ ලිපිණයට යන්නේ නැහැ.
ඉතින් ඒ නිසා සිංහලෙන් ඔයාලා ලියලා එවන්න කෝකටත් හොඳයි. සිංහලෙන් ලියලා එවන්න. එතකොට ඔයාලට ලස්සනට පැක් එකක් හදලා ඒකට ඇඩ්‍රස් එක දාලා ඔයාලට එවන්න පුළුවන්. මේ නම්බර එකට ඇඩ්‍රස් එකක් කොලේක ලියලා WhatsApp කරලා දාන්න. රයිට්. පේමන්ට් එක ක්ලාස් ෆී එකයි ටියුට් ෆී එකයි දෙකම එකට පේමන්ට් කරගන්නවා. දෙපාරක් බෑන්ක් යන්න බෑ. ඒ නිසා එකපාරින් මේ වැඩේ කරනවා සර් කියලා. එතකොට ඔයාලට දෙකම එකපාර කරන්න පුළුවන් 700 1300 2000 දැම්මා. ස්ලිප් එක උඩ ලියන්න ටියුට් සහ ක්ලාස් ෆීස් කියලා. ඔයාලට මේ ටියුට් සමන්ට් එක හැම මාසෙම කරන්න වෙන්නේ නැහැ. දැන් හිතෙන්න පුළුවන් සර් හැම මාසෙම 2000ක් ගෙවන්න ඕනද කියලා. නැත මේ පළවෙනි මාසෙ විතරයි ටියුට් සඳහා. ඊට පස්සේ ඔයාලට අප්‍රේල් මැයි දිහා වගේ තමයි ඉතුරු ටියුට්ස් ටික ගෙන්න ගන්න වෙන්නේ. හරි. මැයි දිහා වගේ තව මාස 3-4 හරි. එතකොට මාස 3-4කට සැරයක් අවුරුද්දකට 3 පාරක් විතර වගේ තමයි ඔය 700 ගෙවා ගන්න වෙන්නේ ටියුට් සඳහා. මම හිතන්නේ ඒක ලේසි. කඩවල් ගානේ අර මේ PDF ගන්න දුවනවට වඩා පිළිවෙලයි ලස්සනට වැඩේ කරගෙන යන්න පුළුවන්. රයිට්. හරි. එතකොට ඔය ටික කොහොම වෙනකොට මට ඔයාලගෙන් චූටි උදව්වකුත් ඕනේ. මම අද ඔයාලගේ group එකට අපි මම ඔයාලට දාන්නම්. දැන් අපේ සාමාන්‍ය පන්තියේ ඉන්න දරුවෝ අවුලක් නැහැ. හරි. එතකොට අපි ඔයාලට දාලා තියෙනවා WhatsApp group link එකක්. හරි. අලුත් දරුවන් මෙන්න මේ group එකට join වෙන්න කියලා. හරි. ඒකට සම්බන්ධ වුණාද හැමෝම? right. මේ WhatsApp group එකට අපේ දැන් අලුතෙන්ම සම්බන්ධ වුණු දුවල පුතාලා මෙන්න මේ group එකට join වෙන්නකො මම ඔන්න link එකක් දැම්මා. ඒ link එකෙන් අපේ group එකට join වෙන්නකො. හරිද? එතකොට මම ওই group එකට PDF ටික දානවා. PDF print කරගන්නත් පුළුවන්. හරිද? එතකොට මුල් රෙකෝඩින් ටික සාමාන්‍ය මාසේ පළවෙනි සති දෙකේදී ඔයාලට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. පේමන්ට් කරගන්න ඕනේ 15ට කලින්. 15න් පස්සේ සෑම link එකක්ම දාන්නේ ඒ මාසයට අදාළ group එකට පමණයි. ඒකත් මතක තබා ගන්න. එතකොට ජනවාරි 15න් පස්සේ ඔයාලගේ සියලුම link වැටෙන්නේ ඔයාලගේ ජනවාරි මාසයේ group එකට බව මතක තබා ගන්න. හරි. එතකොට අනිත් ඔය free groups වලට ජනවාරි 15න් පස්සේ අපි links දාන්නේ නැහැ. ඊට පස්සේ ආය free seminar වල group link අරව මේවා ඒ groups වලට වැටෙනවා. එතකොට ඊට පස්සේ ආය මාසේ මුල වගේ එක දවසක් විතර වගේ free group වලට ඔයාලට ඔය අධ්‍යාපන සත්කාර කියන සමහර groups තියෙනවා. ඒවට එහෙම දෙන්නේ පාරක් විතර තමයි මාසෙකට වැඩෙන්නේ. ඉතින් ඒ නිසා පිළිවෙලකට හදාගන්න පුතා වැඩ පිළිවෙල හැමදාම ක්ලාස් එකට ඇවිල්ලා දෙන වැඩ ටික කරලා කරන වැඩේ පිළිවෙලට කරලා හරි අපි මේ වැඩේ ලස්සනට ගොඩ දාමු. රයිට්. එහෙනම් බොහොම ආදරයෙන් ආරාධනා කරන ගමන් සියලුම දෙනා අද අලුතෙන් සම්බන්ධ වුණු දුවල පුතාලා මට චුට්ටක් අඳුර ගන්නත් එක්ක පොඩි හෑන්ඩ් එකක් දාන්න බලන්න raise your hand. ටක් ගාලා දාන්න බලන්න අද first time join වුණු කට්ටිය. රයිට්. හරි. බොහොම ආදරයෙන් පිළිගන්නවා. අලුත් දරුවෝ කීප දෙනෙක්ම ඉන්නවා. හරි. ඒ වගේම ඔයාලගේ අනිත් යාළුවන්ටත් දැනුවත් කිරීමක් කරන්න සහ මේ මම WhatsApp group එකක් දානවාද ඔයාලගේ group එකට මට චූටි උදව්වක් කරන්න හැමෝම ඔයාලගේ ඉස්කෝලේ යාළුවන්ගේ contacts ටික මට මේ group එකට add කරලා දෙන්න. ඔයාලගෙන් අවුරුද්දේ කරන එකම එක උදව්ව. හරි. ඉතින් සර් වෙනුවෙන් ඒ උදව්වවත් කරන්න බැරි නම් ඉතින් මේ ඒ ළමයා ඉතින් වැඩක් නැහැ කියන්න බෑ. ඉතින් හරි. හරි. ඒ සපෝට් එක මම හිතනවා දෙයි කියලා. හරි. මොකද අපේ ක්ලාසස් වලට තව අලුත් ළමයින්ට එන්න පොඩි පාරක් කපලා දෙන්න ඕනේ. ඒක කපන්න ඉන්න. හරි. අපේ එකම සහකරුවා සහ අපිට කරන් ඉන්න අපේ එකම හයිය උඹලා. හරි. ඒ නිසා මම පුතා ඒ ටික හරි ඇඩ් කරලා දාන්න පුළුවන් නේ. කියපන්. යාළුවෝ එකට ජොයින් කරලා දාන්න. ආමාශ. දැන් ඉස්කෝලේ යාළුවෝ ටික මියුට් වෙලා නේ. sorry. ස්ට්‍රීම් පුළුවන්. ආයෙ මම දන්නවා අපේ උන් ආයෙ වැඩක් කිව්වොත් එකපයි. අපි ලංකාවේ උදව්වක් ඕන වෙලාවට හරි ඉල්ලන පමා විතරයි වැඩේ කරලා ඉවරයි. පහුගිය දවස්වල දැක්කනේ අර ආපදා වෙලා පැන උදව් කළේ. දැන් අර එහෙම සහන සේවා නැද්ද දන්නේ නැහැ නේ කට්ටියගේ. මේක රැල්ලක් වෙලා තිබෙන්නේ. හරි. එහෙනම් රයිට්. එහෙනම් ජය වේවා කියලා අපි පළවෙනි ලස්සන වාඩමක් ජීවීන්ගේ පටක හරි මම බලාපොරොත්තු වෙනවා මේ ලයිව් ඉන්න හැමෝම මේ අවුරුද්දේ හැම දවසකම මේ විදියට මට
දකින්න ලැබේවා. මේ විදිහට ලස්සනට පිළිවෙලට මේ මෙතන ඉන්න හැම කෙනෙකුටම වැඩ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඒක උඹලත් හිතලා අරගෙන එක අරමුණක් එක්ක වැඩ කරන්න. ඕන ප්‍රශ්නයක් මගෙත් එක්ක කතා කරන්න. මගේ පර්සනල් නම්බර් එක ඔයාලා දන්නවා 0.77යි 505යි 46යි 30යි එකක් දාගන්න. 0.77යි 505යි 46යි 30යි මගේ පර්සනල් නම්බර් එක. හරි. එතකොට මේ දවස්වල අපි MCQ වැඩේ පුතා හෙට ඉඳන් ආපහු පටන් ගන්නවා. අද චුට්ටක් නෙමෙයි. හරි අපිට හවස වැඩ ලොකු වැඩක් යෙදිලා තියෙනවා. මටයි අපේ අනික් සර්ලටයි කට්ටියටම මොකද මේ සතිය අපි 10 වෙනිදා ෆිසිකල් ක්ලාස් ස්ටාර්ට් කරනවා. අපේ ෆිසිකල් ක්ලාස් එක ස්ටාර්ට් කරන ඩේ එක තමයි 10 වෙනිදා. ඒතකොට ඒ 10 වෙනිදාට අපිට ලොකු වැඩ ටිකක් තියෙනවා කරගන්න. ඒ ටික අපි අද තමයි ඒ ටිකට මේ වැඩ ඇනලයිස් කරගන්න. ඉතින් ඒ නිසා ඒකට චූටි වැඩ ටිකක් තියෙනවා කරගන්න. හරි හෙට ඉඳලා අපි MCQ වැඩේ පටන් ගන්නවා. මම ෆ්‍රී සෙමින එකක්. හරිද? හැම සතියෙම ෆ්‍රී සෙමින එකක් අපි දාගමු. ඉරිදා හවසට දාගමු. ඉරිදා හවස. ඉරිදා හවස යනවාද ඔයාලගේ 11 හවසට ක්ලාස් එකක් ආගියද? සර් කීයට විතරද? ඉරිදා හවස අපි 8:09:00 වගේ වුණොත් කමක් නැහැ. මහේස්ගේ ක්ලාස් එක කීයද තියෙන්නේ? 8ට. 8ට. ඉරිදා 8ට. ඔව් සර්. ඉරිදා 8ට. 8 ඉඳන් 9 10 11. දන්නවනේ ඉතින් මහේස්ගේ වැඩේ නේ ආයෙත් ඉතින්. පටන් ගන්න වෙලාවක් තිබුණාට ඉවර කරන්න වෙලාවක් නැහැ පොරට. 11ද 11:00ද උන්නගෙන යනවා. සෙනසුරාදා වල කොහොමද පුතා ක්ලාසස් තියෙන්නේ? සෙනසුරාදා සර් සෙනසුරාදා මහේෂ් සර් මේ අර grade 10 class එකේ link එක අපිට දානවා කිව්වා මේ පුළුවන් නම් class එකට join වෙන්න කියලා. වෙන ඔයාලට ක්ලාස් එකක් නැහැනේ grade 11 වලට. අපේ ස්කූල් එකේ ක්ලාස් එකක් නැහැ. 10 වෙනකම් පුළුවන්. 10 වෙනකම්. එතකොට weekday හවස තියෙන්නේ සඳුදා නැහැනේ. සඳුදා රැ වෙලා ක්ලාස් එකක් නැහැනේ. නෑ සර්. අදාරුවද තියෙන අපේ ක්ලාස් එක බදාදා මොකක්ද තියෙන උතා? අරුණ සර්. මහේස්ගේ ගණන් පන්තිය තියෙනවද? 9. මහේස්ගේ ගණන් පන්තිය. සබ්දාහරි ඉරිදා හරිදා. මහේස්ගේ ගණන් පන්තිය. ඔව් සර්. ඔව් සර්. මනාය ගණන් පන්තිය. සර් ඔව්. සමුද 8:00 වගේ දාන්න බැයිද සර්? ඒක තමයි මම බැලුවේ. සමුදා 8:00 9:00 10 වගේ වෙනකම් පැයකමාරක් ඇති. සමුදට දාන්න. ෆ්‍රී සෙමින එකක්. මුළු අවුරුද්ද පුරාම යනවා ෆ්‍රී සෙමින එකක්. හරි හැමදාම අපි විෂය කරුණක් අරගෙන මොකක් හරි කරුණක් හරි දෙකක් හරි ප්‍රවේග කාල ප්‍රස්තාර කියලා. එදාට ප්‍රවේග කාල ප්‍රස්තාර මම පොඩි පෝස්ට් එකක් දාලා ලින්ක් එකක් දාලා හරි වැඩේ arrange කරනවා PDF එකක් ඒකට වෙනම PDF එකක් දාලා හරි ලොකු එකක් නෙමෙයි පොඩි කොලයක් දෙපැත්තක් වගේ පොඩි කොලයක් දාලා ප්‍රශ්න ටිකක් දාලා ඒකට ඊට පස්සේ අපි පැය එකමාරක් විතර අරගෙන ඒ කොටස හොඳට බලලා හරි හොඳට කියලා දීලා ප්‍රශ්න ටිකට උත්තර ලියලා වැඩේ කොට දාගන්න. ඊට පස්සේ ඔයාලා කිව්වොත් එහෙම සර් මේ අපි ඊළඟ දවසේ හරි ඔයාලා මට කියන්න සර් ලබන සතිය අපි කරමු ආකිමිඩීස් නියම රයිට් දැම්ම ලින්ක් එකක් මෙව කරා පේපර් එකක් හැදුවා ඒකට හරි ශීඝ්‍ර පුනරීක්ෂණ ටිකක් දැම්මා හරි ඒ කරගෙන ගියා. හරි ඒ මොනක් අපි ෆ්‍රී සෙමිනාර් එකට දාගමුද සඳුදා හවස 8:00 සිට 10 දක්වා. හරි සර්. හොඳයි. Sir, excuse me sir. yes කියන්න. Sir, අර MCQ paper ටික දෙනවද? MCQ ටික දෙනවා. MCQ ඔයාලට දැන් MCQ 400ක් කරලා තියෙන්නේ. තව 100ක් තියෙනවා කරන් මම ඒක මේ සතියේ කරලා දෙන්නම්. හරි.
එහෙනම් අපි වැඩේට බහිමු. දැන් PDF එක ගන්න බැරි වුණු අය කලබල වෙන්න ඕනේ නැහැ. හෙට වෙනකොට PDF එක ගන්න. ටියුට්ස් ටික ආපු නැති කට්ටිය කලබල වෙන්න ඕනේ නැහැ. හරි. කලබල වෙන්න ඕනේ නැහැ. ඒක ලැබෙනවා බය වෙන්න එපා. ඒක අනිවාර්යෙන් ඔයාලට හම්බ වෙනවා. එතකොට අපි එතකල් වැඩේ පටන් ගන්න ඉස්සරහට කරගෙන යන්න. හරි පොඩි නෝට් එකක් දාගමු. මම කොහොමත් මේ පාඩම ඉවරුනාට පස්සේ අපේ යාළුවෙකුගේ ඉල්ලගෙන ගෲප් එකට ඔයාලගේ පේමන්ට් ගෲප් එකට පේමන්ට් කරලා ඉන්න ගෲප් එකට ඒ කියන්නේ රෙජිස්ටර් වෙලා ඉන්න ගෲප් එකට දාලා දෙන්නම් ඈ. හරි ඒ නිසා ගැටලුවක් කරගන්න එපා. ඔයාලා දැනට නෝට් එක පහසු විදිහට දාගෙන යන්න. අර පොතේ ලියන්න එපා. හරි. මේ අනිත් එක තමයි ඔයාලා පුරුදු වෙන්න හැම වෙලේම බුක් එකක් තියාගන්න, හරි පොතක් තියාගන්න all in one. all in one බුක් එකක් තියාගන්න. මොකද all in one කියන්නේ? ඒක ඉස්කෝලේ ඒ කියන්නේ පිටු 200 විතර පොතක් වුණාට කමක් නැහැ. all in one එකක්. මොකද ඒ all in one එකක් කියන්නේ? හදිස්සියෙන් ඔයාට පොතක් මිස් වුණොත්, හදිස්සි වැඩක් මොකක් හරි කරන්න වුණොත්, අමතර වැඩක් මොකක් හරි කරන්න වුණොත්, හරිද? අර මේ ඒකට ඔයා කැමති නමක් දාගන්න. අච්චාරු පොත හරි, ෆෘට් සලාඩ් පොත හරි, මොකක් හරි සලාඩ් එකක් තියෙන්නේ. හරිද? තේරුණාද? ඕනම් ෆෘට් සලාඩ් බුක් කියලා දාගත්තත් කමක් නැහැ. ෆෘට් සලාඩ් එකක් ලස්සනට දාලා, හරි ෆෘට් සලාඩ් නැත්තම් මික්ස් ෆෘට් එකක් දැම්මත් කමක් නැහැ. ඕන නමක් දාගෙන එහෙමක් තියාගන්න. ඒක හැම වෙලේම බෑග් එක ඇතුලේ දාලා තියාගන්න. එහෙම නැත්නම් ඔයාලා මොකද දන්නවද කරන්නේ? හරි. ඔයාලා ඉංග්‍රීසි පොත අරන් යන්න බැරි වුණොත් එහෙම ගත්ත විද්‍යාව පොත පිටිපස්සේ තමයි ලියන්නේ. සෑම පොතකම පිටිපස්සේ දෙමළ තියෙනවා ඉංග්‍රීසි. Sir, sir, හරිද? මම නැතුව ගියාද? රයිට්. බය වෙන්න බෑ ඉන්නෝ. හරි එකපාරට. අතුරුදහන් වුණානේ. ඉතින් ඒ නිසා පොඩි මික්ස් ෆෘට් එකක් තියාගන්න. හරි පොතක් තියාගන්න. ඒක හැම වෙලේම ඔයාගේ මේ බෑග් එකේ තියාගන්න. පොකට් එකකට දාලා හරි කමක් නැහැ තියාගන්න. ඒක නෝට්බුක් එකම කෙලිම පොතක් තියාගන්න. හරි හදිසියෙට පොතක් ඉවරුණා. ලියා ගන්න තැනක් නැහැ. අන්න ඒක ලියාගන්න. හරි එතකොට ඔයාගේ පොත් සෙට් එකේ අග ටික ඉතුරු කරගන්න පුළුවන්. පොත් ලස්සනට තියාගන්න. හැමතැනම කුරුටු ගන්න එපා. තැන් තැන් වල ඉරි අඳින්න එපා. හරි බබ්බු අඳින්න එපා. හරි නයි අඳින්න එපා. හරි නීට් එකට තියාගන්න. දැක්කහම නිකන් හරි ආයි ලස්සනට තියාගන්න. හරි. එතකොට ආසයි හිතෙනවා. වැඩ කරන්න ආසයි හිතෙනවා. හරි. තමන්ගේ ජීවිතේ තමන්ම තමයි ලස්සන කරගන්න ඕන. තමන්ගේ අනාගතය තමන්ම තමයි ලියන්න ඕන. හරි. ඒක අපි ලියමු. හරි ලස්සනට පිළිවෙල. මම නිතර මතක් කරලා දෙන්නම් මේ අවුරුද්දේ. ඒ මතක් කරන වෙලාවට අනිවාර්යයෙන්ම ඔයාලා පොළොවට ගන්න. රයිට්. ලස්සන පාඩමකට එන්න ළමයි. ජීවිගේ පටක. මේ යටතේ අපි හරි. එතකොට ටිසූස් අපි දන්නවා ජීවීන් හැදිලා තියෙන සෛල වලින් සෛල කීටු වෙලා යම් නිශ්චිත කාර්යයක් සඳහා හැඩගැසුණු සෛල සමූහයක් යම් නිශ්චිත කාර්යයක් සඳහා හැඩගැසුණු සෛල සමූහයක් අපි හඳුන්වනවා ළමයි පටකයක් කියලා. යම් නිශ්චිත කාර්යයක් සඳහා හැඩගැසුණු සෛල සමූහයක් අපි කියනවා පටකයක් කියලා. මොකක් කියලා කියනවද? පටකයක් කියලා කියනවා. යම් නිශ්චිත කාර්යයක් සඳහා හැඩගැසුණු සෛල සමූහයකට අපි කියනවා පටකයක් කියලා. තප්පරයක් දෙන්න තරු. රයිට්. හරි. එතකොට අපි මේ පාඩමේදී කතා කරනවා ළමයි ජීවීන්ගේ පටක ගැන. රයිට්. එතකොට පටක වර්ග දෙකක් ඉගෙන ගන්නවා ශාක පටක සහ සත්ත්ව පටක. ශාක පටක සත්ත්ව පටක. රයිට්. ශාක පටක සහ සත්ත්ව පටක. එතකොට ජීවී දේහ සංවිධාන මට්ටම් පහක් අපි ඉගෙනගෙන තියෙනවා.
හරි ජීවීන්ගේ දේහ සංවිධාන මට්ටම් කීයක් ඉගෙනගෙන තියෙනවද ළමයි? පහ. මොනවද ජීවීන්ගේ දේහ සංවිධාන මට්ටම් පහ? සෛල, සෛලය, පටකය, අවයව අවයවය, පද්ධති, අවයව ජීවිය. පද්ධති ජීවියා. සෛල පටක අවයව පද්ධති ජීවියා. සෛල පටක අවයව පද්ධති ජීවියා කියලා ජීවීන්ගේ දේහ සංවිධාන මට්ටම් පහක් තියෙනවා. හරිද? එතකොට ඒකෙන් අපි සෛලය කියන්නේ ජීවීන්ගේ මොකක්ද? ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය කෘත්‍යමය ඒකකය. සෛලයයි. ජීවීන්ගේ ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකය සෛලයයි. ජීවීන්ගේ ව්‍යුහමය සහ කෘත්‍යකයේ සෛලයයි. එතකොට ඒ සෛල ගොඩක් එකතු වෙලා හැදෙන එකට අපි කියනවා පටකයක් කියලා. හැබැයි අපි සෛල ගොඩක් එකතු වෙලා පටකයක් හැදෙනවා කියලා දන්නවා වුණාට අපි පටකයක් අඳුන්වන්නේ එහෙම නෙවෙයි. හරි. පටකයක් අඳුන්වමයි පොදු සම්භවයක් ඇති. හරි ඔළුවට දාගන්න දැන් ලස්සනට දාගන්න. මොකද්ද? පොදු සම්භවයක් ඇති. පොදු සම්භවයක් ඇති. ඒ කියන්නේ පොදු සම්භවයක් කියන්නේ යම්කිසි හැදෙන නිශ්චිත ක්‍රමයක් තියෙනවා. පොදු සම්භවයක් ඇති. හරි පොදු සම්භවයක් ඇති. නියත කාර්යයක් සඳහා හැඩගැසුණු. හරි එයාට තියෙනවා නිශ්චිත කාර්යයක්. පොදු සම්භවයක් ඇති. නියත කාර්යයක් සඳහා හැඩගැසුණු. හරි එකම වර්ගයේ හෝ වෙනස් වර්ගයේ සෛල සමූහයක්. එකම වර්ගයේ හෝ වෙනස් වර්ගයේ සෛල සමූහයකට අපි කියනවා මොකක් කියලාද? පටකයක් කියලා. පටකය. right එහෙනම් ඔන්න පටකයේ තියෙනවා මොකද්ද? පොදු සම්භවයක් ඇති. පොදු සම්භවයක් ඇති. එකම කාර්යයක් සඳහා හැඩගැසුණු එකම වර්ගයේ හෝ වෙනස් වර්ගයේ සෛල සමූහය පටකයයි. right එහෙනම් මුලින්ම හෙඩින් එක දාගත්තා. පළවෙනි පාඩම ජීවී පටක. හරි පළවෙනි පාඩම ජීවී පටක. ඒ අර්ථේ පටකයක් යන. නැත්නම් පටක හැඳින්වීම. හරිද? right අපි පටුම්මු. කියන්න පොදු සම්භවයක් ඇති. පොදු සම්භවයක් ඇති. පොදු සම්භවයක් ඇති. එකම කාර්යයක් සඳහා හැඩගැසුණු එකම වර්ගයේ හෝ වෙනස් වර්ගයේ සෛල සමූහය පටකයයි. ලස්සන ලියන්න.
හරි නේද? right. ළමයි පටක වර්ග දෙකක් තියෙනවා. මොනවද වර්ග දෙක? එකක් තමයි ශාක පටක, අනිත් එක සත්ව පටක. කියමු අපි පටක වර්ග දෙකකි. එක ලියන්න ශාක පටක, දෙක ලියන්න සත්ව පටක. එක ශාක පටක, දෙක සත්ව පටක. එක ශාක පටක, දෙක සත්ව පටක. right. දැන් පුතේ අපි යනවා ශාක පටක වලට. right. හොඳට ඔලුවට දාගන්න. මම ප්‍රසන්ටේෂන් එක ඔන්න ස්ක්‍රීන් ෂෙයා කරනවා ඔයාලට. ශාක පටකත් පුතේ ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. ස්ථීර පටකයි විභාජකයි. ස්ථීර පටක කියන්නේ ඒවා නැවත විභාජනය වෙන්නේ අලුතින්, ඒ කියන්නේ නැවත නැවත බෙදෙන්නේ නැහැ. එතකොට විභාජක පටක කියන්නේ පුතේ නැවත නැවත බෙදෙනවා ඒවා. හරි. නැවත නැවත බෙදෙනවා. ඒවට අපි කියනවා විභාජක පටක කියලා. එතකොට ස්ථීර වර්ග දෙකක් තියෙනවා ළමයි, සරල ස්ථීර පටක සහ සංකීර්ණ ස්ථීර පටක. දැන් ලබන සතියේ නෙමෙයි හෙටම. හරි, හෙට ක්ලාස් එකට ජොයින් වෙනකොට අපි ඔයාලට දානවා මෙමරි ප්ලස් එකක්. දැන් ඔයාලට මති 10 වසර අපි මුල් දවස්වල කරගෙන ආවා. පස්සේ අපිට ටිකක් අර පාඩම් ටික ටෆ් වුණු නිසා, ඒ කියන්නේ දඩ බඩ ගාලා කරගෙන යන්න ඕන නිසා මෙමරි ප්ලස් ටිකක් අපිට මගේ හැරුණා. හැබැයි මේ අවුරුද්දේ එහෙම වෙන්න දෙන්නේ නැහැ. කියලා අපි මෙමරි ප්ලස් පටන් ගන්නවා. ක්ලාස් එක පටන් ගන්නකොටම ඔයාලට පොඩි පේපර් එකක් හම්බ වෙනවා. පේපර් එකක් කියන්නේ අද උගන්වපු එකෙන් හෙට පේපර් එක. හරි, එතකොට අද උගන්වපු ටික හොඳට පාඩම් කරලා තියාගන්න. හෙට එකක් දෙන්න. ඊළඟට හෙට උගන්වන එකෙන් ඊළඟ සඳුදා අපි පටන් ගන්නකොටම පොඩි පේපර් එකක් දානවා. මම ඒ ටික ඔයාලට PDF ටික දානවා. එතකොට කරලා ඉවරනාට පස්සේ ඒ ටික දාගන්න. මේ හැබැයි තව පොඩි පොතක් ඕනේ මෙමරි ප්ලස් වලට. හරි. එතකොට තව 120 පොතක් ඕන වෙයි ඔයාලට මෙමරි ප්ලස් ටික කරගෙන යන්න. හරි. තව එක පොතක් ගන්න පුතා මෙමරි ප්ලස් වලට. ඒතර පොත් තුනක් ඕන වෙනවා. CR පොතයි, එක්සර්සයිස් බුක් එකක් ඕනේ හෝම්වර්ක් කරන්න. ඒක හෝම්වර්ක් කියලා දැම්මත් කමන්නේ. අනිත් එක තමයි මෙමරි ප්ලස්. හරි, මෙමරි ප්ලස් පොත. ඒ මෙමරි ප්ලස් පොතේ ඔයාලා මම දානවා, ඔයාලට ස්ක්‍රීන් ෂෙයා කරනවා. ක්ලාස් එක පටන් ගන්නෙ අපි 6ට. හරි. එතකොට 6ට ඔයාලා 6ට 5ක් 6ට 10ක් විතර වගේ තියලා ක්ලාස් එකට ලොග් වෙන්න. මම ලින්ක් එක අරලා ස්ක්‍රීන් ෂෙයා කරලා තියෙනවා පේපර් එක. ඔයාලට තියෙන්නේ දවස් ගාලා විනාඩි 10න් විතර පේපර් එක ලියන්න. හරි. හැමදාම වැඩ කරමු. ඩේලි වැඩ කරමු. හරි. හැම වෙලේම මේක වැඩම තමයි වැඩ කරන්න. මේ අවුරුද්ද තනිකර වැඩ කරන අවුරුද්දක්. හරි. නිසා වැඩ කරමු. right. අපි යමු ටක් ගාලා අපේ ප්‍රසන්ටේෂන් එකට දවස් ගාලා. හරි. පුතා, එතකොට ශාක පටක වර්ග දෙකක් තියෙනවා. ස්ථීර පටක සහ මොනවද විභාජක පටක කියලා. ස්ථීර පටක කියන්නේ ඇයි? එයාව විභාජනය වෙන්නේ අලුතින් සෛල හදන්නේ. ඒ නිසා ස්ථීරයි. විභාජක පටක කියන්නේ නැවත සෛල හදනවා. ඒ නිසා අපි කියන පටක කියනවා. right. ස්ථීර පටක නැවත වර්ග දෙකකට බෙදනවා. සරල ස්ථීර සහ සංකීර්ණ ස්ථීර කියලා. සරල ස්ථීර කියන්නේ හේතුව ඒ ස්ථීර පටකයේ ඇතුලේ තියෙන සෛල වර්ග එකක් පමණයි. සෛල වර්ග එකක් පමණයි. සංකීර්ණ ස්ථීර කියන්නේ ඒ පටකයේ ඇතුලේ තියෙනවා පුතා සෛල වර්ග එකකට වඩා වැඩි ගාණක්. සෛල වර්ග එකකට වඩා වැඩි ගාණක් තියෙනවා. ඒ නිසා අපි කියනවා ඒකට සංකීර්ණ ස්ථීර පටකය කියලා. හරි. එතකොට පටක වර්ග දෙකක් තියෙනවා. සරල ස්ථීර පටක සහ සංකීර්ණ ස්ථීර පටක කියලා. ඇයි සරල ස්ථීර පටක කියන්නේ? එයාලගේ සෛල පටකයේ ඇතුලේ තියෙන සෛල වර්ග එකයි. ඇයි සංකීර්ණ ස්ථීර කියලා කියන්නේ? එයාලගේ පටකයේ ඇතුලේ තියෙනවා සෛල වර්ග එකකට වඩා වැඩි ගාණක්. සරල ස්ථීර පටක වර්ග තුනක් තියෙනවා. මෘදුස්තර පටක, ස්ථූලකෝණාස්තර පටක සහ දෘಢස්තර පටක කියලා. මෘදුස්තර, ස්ථූලකෝණාස්තර, දෘಢස්තර. වචන වලට හුරු වෙන්න. මෘදුස්තර, ස්ථූලකෝණාස්තර, දෘঢ়ස්තර. සංකීර්ණ ස්ථීර පටක දෙකක් තියෙනවා ළමයි. ශෛලම සහ ප්ලෝයම්. ශෛලම ශාක තුල ආහාර පරිවහනය කරන පටකේ. ප්ලෝයම් ශාක තුල ආහාර කාබනික ද්‍රව්‍ය පරිවහනය කරන පටකේ.
ඒවා සංකීර්ණ ස්ථීර. ඒ කියන්නේ පටකය ඇතුළේ සෛලකට වඩා වැඩි ගාණක් තියෙනවා. එතකොට විභාජක පටක වර්ග තුනක් තියෙනවා. අග්‍රස්ත, අන්තරස්ත සහ පාර්ශ්වික කියලා. අග්‍රස්ත විභාජකය, අන්තරස්ත විභාජකය, පාර්ශ්වික විභාජකය. ඔයාලා ලියනකොට අග්‍රස්ත, අන්තරස්ත, පාර්ශ්වික කියලා ලියා ගන්න. මොකද එහෙම කියන්න ලේසි. අග්‍රස්ත, පාර්ශ්වික, අන්තරස්ත කියද්දී නිකන් පැටලෙනවා වගේ. අග්‍රස්ත, අන්තරස්ත, පාර්ශ්වික කියන්න ලේසි. එතකොට මතක තියාගන්නත් ලේසි. අන්න විභාජක පටක වර්ග තුනයි අග්‍රස්ත, අන්තරස්ත සහ පාර්ශ්වික විභාජක පටක. හරි එහෙනම් ටක් ගාලා අපි chart එක දාගමු ළමයි. ඔයාලගේ PDF එක තියෙනවා නම් ඒකම ලියා ගන්න. එහෙම නැත්නම් හරි මම PDF එක කලින් group වල දාලා තිබ්බ නේද? අලගේ grade 11 අපේ දෙසැම්බර් නොවැම්බර් group වලට දාලා තිබ්බ නේද? ඔව් සර්. ඔව් දාලා තිබ්බා. PDF එක දාලා මම ඊටු ටිකක් දානවා. ඔය PDF එකේ පාඩම් දෙකක් තියෙනවා දරුවෝ. හරි ඔය PDF එකේ පාඩම් දෙකක් තියෙනවා තේ. හරි. පළවෙනි එකයි දෙවෙනි එකයි දෙකම තියෙනවා. එතකොට 3 4 5 දාන්නම්. ඒ ටික දාලා අපිට දැනට මාසෙකට විතර වගේ ওই PDF එක ප්‍රමාණවත්. හරි ටක් ගාලා දාගන්න ළමයි ලස්සනට දාගන්න. හරි. පිළිගන්න පැටි කරන්න. හරි නේද? right. එහෙනම් ශාක පටක වර්ග දෙකයි ස්ථීර පටක විභාජක පටක ස්ථීර පටක වර්ග සරල ස්ථීර සංකීර්ණ ස්ථීර සරල ස්ථීර වර්ග තුනයි මොනවාද? මෘදුස්තර ස්ථූල කෝණාස්තර දෘಢස්තර. එතකොට සංකීර්ණ ස්ථීර වර්ග දෙකයි මොනවාද? ක්ලෝරයිඩ්. එතකොට විභාජක පටක වර්ග තුනයි අග්‍රස්ත විභාජකයේ අන්තරස්ත විභාජකයේ සහ මොකද්ද පාර්ශ්වික පාර්ශ්වික විභාජක පටක. විභාජකයේ කියන. right okay
හරි. දැන් අපි යනවා next page එකට. ස්ථීර පටක හා විභාජක පටක හඳුනගමු. right. තමයි ශාක පටකයක මුලක් අරගෙන ශාක මුලක් අරගෙන ඒ ශාක මුලේ අපි මෙන්න මෙතනින් සහ මෙතනින් පොඩි කට් දෙකක් නැත්නම් ඡේදන දෙකක් දැම්මොත් එහෙම මේ හරිය තියෙන සෛල වෙනස් විදිහකට මේ හරිය තියෙන සෛල වෙනස් විදිහකට අපිට හඳුන ගන්න පුළුවන්. මේ තියෙන සෛල ඒකාකාරී බවක් තියෙනවා. ඒ කියන්නේ ඒ හරිය විභාජක පටකය නෙමෙයි. මේ හරියට ගියපුවාම අපිට පේනවා සෛල වෙනස් ආකාරයක් ගන්නවා. ඒවා ලොකු පොඩි එහෙම සෛල ගන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ හරිය හරි මූලාංග කොපුව මේ හරිය. ඒ කියන්නේ අර ඔයාලා දැකලා ඇති මුලේ කෙළවරේම නිකන් ටිකක් ලා පාටට වගේ තියෙනවා. මුලක කෙළවරේ ලා පාටට වගේ තියෙනවා. එතන තමයි මූලාංග කොපුව. එතන තියෙන පුතා විභාජක පටකයක්. මෙතන තියෙන ස්ථීර පටකයක්. හරි. එතකොට ඒක තමයි කියන්නේ මේ දැක්වෙන්නේ මූලාග්‍රයක දික්කඩකි එහි සෛල නිරීක්ෂණය කළ විට වෙනස් කලාප ඇති බවක් දක්නට ලැබේ. ඒ කොටසින් දැක්වෙන ප්‍රදේශය කියන්නේ මේ ප්‍රදේශය. ඒ කොටසින් දැක්වෙන ප්‍රදේශය සෛල නිරීක්ෂණය කළ විට ඒ විභාජනය වෙමින් පවතින නිරන්තරයෙන් වැඩෙන සෛල සමූහයක් දක්නට ලැබේ. BB කොටසින් දැක්වෙන ප්‍රදේශයේ වැඩුණු සෛල වර්ග ඇති බවත් ඒවා විභාජනය නොවන බවත් දක්නට ඇත. මේ අනුව සෛල බෙදීමේ හැකියාව අනුව ශාක පටක වර්ග දෙකකට බෙදිය හැකියි. හරි සෛල විභාජන හැකියාව අනුව අපිට ශාක පටක වර්ග දෙකකට බෙදා ගන්න පුළුවන්. ශාක පටක බෙදා ගන්න වර්ග දෙක විභාජක පටක සහ ස්ථීර පටක කියලා. right. ඒ අනුව විභාජක පටක මේවා විභාජනය වන සෛල වේ. හරි විභාජක පටක ප්‍රධාන වර්ග තුනකි. right. අංක 1 ගන්න පුතා විභාජක පටක කියලා ලියන්න. හරි විභාජක පටක කියලා ලියන්න. PDF එක ගත්තාම නැත්නම් ටියුට් එක ආවම අපි මේ ටික ලස්සනට පිළිවෙලට දාගමු. විභාජක පටක ලියන්න විභාජක පටක වර්ග 3කි. විභාජක පටක වර්ග 3කි. විභාජක පටක වර්ග 3කි. විභාජක පටක වර්ග 3කි. හරි ලියන්න වර්ග 3 පුතා. අපි උදාහරණයක් එක්කම ලියාගෙන යමු. ඊට පස්සේ තියෙන තැන් හරියටම කියලා දෙන්න. බලන්න. සර් MCQ පන්තියේ ලින්ක් එක දාන්නේ මොන ගෲප් එකකටද? මොකද MCQ පන්තියේ ලින්ක් එක දාන්නේ මොන ගෲප් එකකටද? MCQ ක්ලාස් එකේ MCQ ක්ලාස් එක දැන් අපි MCQ ක්ලාස් එකේ නම් පුතා රෙජිස්ටර් කරලා තමයි ගියේ. එතකොට තව එක MCQ 100ක් විතර වගේ යන්න තියෙනවා. ඔයා ක්ලාස් එකට කලින් ජොයින් වුනේ නැද්ද? ජොයින් වුණා සර්. අධිකරණ මීඩියාද? ඔව් රෙජිස්ටර් වෙලා තියෙන්නේ? මේ කලින් එකට නම් රෙජිස්ටර් වෙලා හිටියේ මේ දැන් තියෙන්න යන එකට රෙජිස්ටර් වෙලා නැහැ තාම. නෑ. දැන් අපි MCQ සෙමිනාර් එක දැන් MCQ 100 තියෙන එක. එතකොට MCQ කතාව ඉවරයි. ඊට පස්සේ ආය අපි MCQ සෙමිනාර් එකක් පටන් ගන්නවා. අපි මේ QR ෆ්‍රී සෙමිනාර් එකක්. ෆ්‍රී සෙමිනාර් එකක් මේක නොමිලේ සම්මන්ත්‍රණය. මේ අපි ඒකේ හොඳ නැද්ද ඔයාලට ෆ්‍රී සෙමිනාර් එකේ මුල අපි පළවෙනි සම්මන්ත්‍රණ 20 වගේ
ඔයාලට කළොත් මේ 10 වසරේ පාඩම් ටික අවසන් කරගන්න. ඔව් සර් එහෙම 10 වසරේ හොඳයි පාඩම් සර්. ටික මුලින් ඉඳන් අවසන් කරන්න වගේ ගේමක් ගෙවුවා. එහෙම තියෙනවා නම් හොඳයි සර්. හොඳයි. කොහොමද සර් ඒක පිළිගන්නේ සර්? ඔව් මම try කරන්නම්. දැන් අපිට සඳුදා විතරක් නැතුව සතියේ තව දවස් දෙකක් විතර වගේ අරගෙන පැය එකමාරේ තව ටිකක් විතර වගේ අරගෙන ඉක්මන. අර ඉක්මනට අපිට පුළුවන් වුණොත් සතියේ දවස් 3ක් විතර වගේ කරලා ගත්තොත් සතියේ දවස් 3යි කියන්නේ පාඩම් 20ක් තියෙනවනේ. ඒතර 20 3ෙන් බෙදුවොත් එහෙම සති 6න් 7න් විතර වගේ සති 7ක් විතර වගේ කියන්නේ සති 7ක් කියන්නේ මාසයයි සති 7ක් කියන්නේ මාසෙකමාරක් විතර වගේ යනකොට 10 වසර ටික කම්ප්ලීට් කරගන්න පුළුවන් පාඩම් ටික. මොකක්ද ඔයාගේ අයිඩියා එක? එහෙම හොඳයි සර්. ඒක එහෙම හොඳයි සර්. එහෙම හොඳයි ඊට සර්. පස්සේ දවස් 3ක් ඕනේ අපිට. ඊට පස්සේ අපි පර්මනන්ට් ඩේ එකක් අරගෙන එක දිගටම කරගෙන යමු. හරි මම ඒකට වැඩ පිළිවෙලක් හදන්න. හරි ඒක මම වැඩ පිළිවෙලක් හදන්න. රයිට්. එහෙම හොඳයි. දැන් මොකද අලුත් යාළුවෝ ඉන්නවා. එයාලට සමහරක් වෙලාවට 10 වසර අලුත් නෙමෙයි පරණ අපේ කලින් හිටපු හැම එකාටම ඉතින් දැන් 10 වසර අමතක වෙලා ජෑම් වෙලා තියෙන සමහර වෙලාවට සමහර පාඩම් එහෙම දැන් නේද? හරි ඒවට තියෙන බය අරගමු පුතා. හරි බය වෙන්න එපා. සයන්ස් කියන්නේ හරි ෂෝක් විෂය. හරි ආසාවෙන් කැපකිරීමෙන් කළොත් ඒ එකක් නතින් ගන්න පුළුවන් විෂය. හරි ඒක මම හොඳට දන්නවා. හැබැයි පොඩි කැපකිරීමක් කරන්න ඕනේ. සයන්ස් වලට ඒකක් ලේසියෙන් ගන්න බෑ. හැබැයි මේකට විෂයට හරි පොඩ්ඩක් ආස වෙලා මේක බොහොම ආසාවෙන් කරගෙන ගියොත් ඔයාලට කරගන්න පුළුවන්. රයිට්. පුතේ අපි විභාජක පටක වර්ග 3 දාගමු. ලියා ගන්න. අග්‍රස්ත විභාජකය අග්‍රස්ත විභාජකය දෙක අන්තරස්ත විභාජකය තුන පාර්ශවික විභාජකය. එතකොට අග්‍රස්ත විභාජකයට උදාහරණ කදේ සහ මුලේ අග්‍රස්තය. කදේ සහ මුලේ අග්‍රස්තය. අන්තරස්ත විභාජකයට ලියන්න පුතා පාද. දැන් ප්‍රශ්නයක් එනවා මොනවද සර් පර්වපාද කියන්නේ? පෙන්නන්න. කොමින්. ඊළඟට පාර්ශවික විභාජකයේ උදාහරණයක් ලියන්න පුතා කැම්බියම්. 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 සර් ඔව් පුතා. සර් සාමාන්‍යයෙන් දැන් ඔය 11 වසරේ පළවෙනි පාඩම කියන්නේ ඔය දැන් කරන පාඩමෙන් මේ එහෙමම විහුගත රචනා ප්‍රශ්නයක් එනවද? මොකද පුතේ? ඒ කියන්නේ පේපරේට මේ අර ප්‍රධාන රචනා ප්‍රශ්නයක් විදිහට එනවද මේ පාඩමේ? නැත්නම් මට මේකෙන් තත්පරයක් කොටසක් විදිහට? මොකද්ද ඒ? ඔය දැන් ජීවී පටක පාඩමෙන් මේ ප්‍රධාන මේ රචනා ප්‍රශ්නයක් විදිහට තනි පාඩමෙන් එන මේකෙන් පුතා අපිට
ප්‍රධාන රචනා ප්‍රශ්නයක් කියන්නේ එන්න පුළුවන් ඒ කොටස. ඔයාලගේ පේපර් එකේ ඒ කොටසේ සාමාන්‍ය ලකුණු 15න් ලකයක විතර වගේ කැලලක් එන්න පුළුවන්. MCQ එකේ MCQ එකක් දෙකක් විතර වගේ එන්න පුළුවන්. හරි සර් thank you. එනවා නම් එන්නේ ඒ කොටස තමයි. අපි බලමු මේ ඔයාලගේ කියන්නේ පේපර් එකේ කොහොමද වෙන්නේ මම ඇනලයිස් කරලා පෙන්නන්න. හරි කොහොමද එන්නේ කියලා. හරි sir. right. දැන් අපි බලන්න යනවා ඔයාලගේ මේ ඔයාලගේ දෙසැම්බර් ගෲප් එකට මම PDF එක දාලා තිබ්බනේ. හරි. right මම මෙන්න මේක පුතා ඔයාලා මේ හරියේ අඳින්න තැනක් තියෙයිද ඔයාලගේ එකේ මෙතන ඇන්දත් කමක් නැහැ හරිද මෙන්න මෙතන පොඩි ඉඩක් තියෙනවා මෙන්න මෙතන හරි මම එතන ඇඳලා ඔයාලට පෙන්නන්නම් ඒ කියන්නේ මෙතන විභාජක පටක කියන තැන ඉස්සරහින් පොඩියට මේ හරිය ඇන්දත් කමක් නැහැ මෙන්න මේ පින්තූරේ බලන්න මේ පින්තූරෙන් අපිට විභාජක පටක තුනම ඉගෙන ගන්න පුළුවන් නේ. right. ඔයාලා දැකලා තියෙනව නේද? දැන් ඔය තනකොළ ගහක් එහෙම ගත්තාම. හරිද? නැත්තම් බඩේරිව් ගහක් ගත්තාම ඒකේ මෙන්න මේ පුරුක් තියෙනවා. හරිද? මෙන්න මේ එක පුරුකකට අපි කියන්නේ පර්වයක් කියලා. එතකොට මේ පර්වයේ මෙන්න මෙතන තමයි අපි කියන්නේ පර්ව පාදය කියලා. තේරුණා? එතකොට මෙන්න මේ කොටසට තමයි අපි කියන්නේ පර්ව පාදය කියලා. මේ තියෙන පර්ව පාදය. එතකොට මේ තමයි අග්‍රස්තය අපි එතන තියෙන්නේ කඳේ අග්‍රස්තය. එතකොට මෙතන තියෙන අග්‍රස්ත විභාජකය. හරි. ඊට පස්සේ මේ තියෙන්නේ අන්තරස්ත විභාජකය. ඒකට උදාහරණයක් තමයි පර්වපාදය. මේ තියෙන පර්වපාද. ඊට පස්සේ තමයි මේක ඇතුලේ මෙන්න මෙහෙම පාර්ශවිකව තියෙනවා පටකයක් අපි ඒකට කියනවා කැම්බියම කියලා. ඒක තමයි පාර්ශවික විභාජකය. උදාහරණයක් තමයි කැම්බියම්. ඔය කැම්බියම තියෙන ද්විබීජපත්‍රී ශාකවල විතරයි. මට ඒක මේ විදිහට ඇඳලා පෙන්නන්න පුළුවන් ඔයාලට. මෙන්න මෙහෙම කඳ තියෙනවා නම් කඳේ තියෙනවා මෙන්න මේ විදිහට සාල කලාව. හරි සාල කලාව කියන්නේ ශෛලම සහ ෆ්ලෝයම තියෙන කලාව. හරිද? ඒකේ මැද තමයි තියෙන්නේ ඔන්නෝම කැම්බියම්. මේ තියෙන කැම්බියම්. ඕක විභාජක පටකයක්. ඕකුලට ඇතුළට සෛලම හදනවා එළියට ෆ්ලෝයම හදනවා. එතකොට කඳ මහත් වෙනවා. මම කොළ පාටට වලල්ලක් වගේ යන්නේ. අන්න ඒ පටකය තමයි කැම්බියම් පටකය. එළියට ඇතුළට හදනවා ෆ්ලෝයම. එතකොට මේ පැත්තට ෆ්ලෝයම හදනවා මේ පැත්තට සෛලම හදනවා. ඔය සෛලම ටික මැදට හිර වෙලා පුළුවන් නම් කියන්නේ මොකක්ද හැදෙන්නේ?
අරටුව සෛලම ටික මැදට හිර වෙලා හැදෙනවා. මොකද්ද හැදෙන්නේ? අරටුව අරටුව හැදෙනවා. අරටුව හැදෙනවා. very good. පුතා මෙතන පොඩ්ඩක් මේක ඇඳලා පෙන්න ගන්න ටක් ගාලා. ලස්සනට. පාටත් එහෙම දැම්මට කමක් නැහැ. පුතා. right. okay. මේවා තවදුරටත් නොබිදෙන විභාජනය නොවන ස්ථීර පටක වලට දෙක දාන්න ස්ථීර පටක කියලා. අංක දෙක දාන්න පුතා ස්ථීරක. හරි. එතකොට මේවා තවදුරටත් නොබෙදෙන කියන්නේ බෙදෙන්නේ නැති විභාජනය නොවන පරිණත සෛලකේ. පරිණතයි. ස්ථීර ශාක පටක ප්‍රධාන වර්ග දෙකක් නෙමේ. ඔව් ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. ස්ථීර ශාක පටක ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. මොනවද? සරල ස්ථීර සහ සංකීර්ණ ස්ථීර. යන්න සරල ස්ථීර අනික සංකීර්ණ ස්ථීර.
පටක සරල ස්ථීර පටකයි සංකීර්ණ ස්ථීර පටකයි. හරි. ලස්සඩේ කරගෙන යන්න. එතකොට ස්ථීර පටක වර්ග දෙකක් තියෙනවා. ස්ථීර පටක කියන්නේ ඇයි? ඒවා තවදුරටත් බෙදෙන්නේ නැති හින්දා. හරි බෙදෙන්නේ නැති හින්දා අපි කියනවා ස්ථීර පටක කියලා. සරල ස්ථීර සහ සංකීර්ණ ස්ථීර කියලා පටක වර්ග දෙකක්. right. okay. යනදා සරල ස්ථීර පටක. මේවා එකම වර්ගයේ සෛල වලින් සමන්විත වේ. ශාකයට ආරක්ෂාවක් සහ සන්ධාරණයක් ලබා දේ. අන්න වැදගත් දෙයක්. PDF එක තියෙනවා නම් ඉරහ ගන්න. නැත්තම් ඔයාලා සරල ස්ථීර පටක කියලා මාතෘකාව ලියලා. හරි මාතෘකාව ලියලා ශාකයට ආරක්ෂාවක් සහ සන්ධාරණයක් ලබා දේ කියලා ලියා ගන්න. හරි වැදගත් දෙයක්. එතකොට සරල ස්ථීරවල වැදගත්ම කාර්යයක් තමයි ශාකයට ආරක්ෂාවක් සහ සන්ධාරණයක් ලබා දීම. සන්ධාරණය කියන්නේ දරා ගැනීමේ හැකියාව. හරි. හෙට ක්ලාස් එකට හමාරදී. හමාර වෙනකොට ඔයාලා රෙඩි වෙලා ඉන්න. ලින්ක් එක ෂෙයා කරන්න. මම WhatsApp group එකක් දානවාද? ඒකට ඔයාලගේ ක්ලාස් වල ඉන්න යාළුවෝ ටික කට්ටියම තම්. ඒ WhatsApp group එකට අපි ඔයාලගේ මේ first recording එක දාමු. හරිද? right. මේවා වර්ග තුනකී මොනවාද? සරල ස්ථීර පටක වර්ග තුන. මෘදුස්තර, ස්ථූල කෝණාස්තර, දෘಢස්තර. කියන්නේ මෘදුස්තර ටිකක් නහය වහලා කියන්න ඕනේ. මෘදුස්තර පටකය කියවෙන්නේ නැහැ වගේ නම් නහය ඔබලා කියවන්න. මෘදුස්තර ඊළඟට ස්ථූලකෝත්තර ඊළඟට දෘಢස්තර. මෘදුස්තර පටකය, ස්ථූල කෝණාස්තර පටකය, දෘಢස්තර පටකය. තාම ඉස්කෝලේ ළමයි ලෙසන්ස් පටන් ගත්තේ නැහැ නේද? මොනවද ඊයේ ඉස්කෝලේ පටන් ගත්තා, අස්පස් කරා, මොකදලා මේ අද පටන් ගත්තා. අතුපතු ගෑවා. තාම මුකුත් නැහැ. පෙරපොත් දුන්නා. ඔව් ටිකක් දුන්නා සර්. හැප්ප දෙනවා කිව්වා සර්. ටයිම් ටේබල් මේ කාලසටහන දුන්නා. ඔව් නෑ සර්. සර්. වත් ඉවර නෑ. අපතා. 10 වසරවත් ඉවර නෑ අපේ තාම 10 වස්. තාම 10 ඉවරද නැද්ද? අපිට හවුස් මීට් සර්. හ්ම්. හවුස් මීට් සර්. හවුස් මීට්. මට හවුස් මීට් එකක් පටන් ගත්තා. ඔව් සර්. වැඩේ තියෙන්නේ ඉස්කෝලේ උගන්නන්න වලින්. වෙන්නේ. ඕක තමයි ඉතින් ඉස්කෝලේ උගන්නන්න කාලයක් නැහැ ඉතින්. සර් ආයෙ පොඩ්ඩක් කියලා දෙන්නකො පර්වපාද කියන්නේ. පර්වපාද කියන්නේ පුතා දැන් ඔය බඩේරින් උගස් වල තනකොළ ගස් උගස් තියෙනවනේ. උගස් වල එහෙම අර පුරුක් තියෙනවනේ. ආයේ පුරුකක් තමයි පර්වයක් කියලා කියන්නේ. පුරුකක් කියන්නේ පර්වයක්. ඒ පුරුක අවසන් වෙන තැන දැන් අපි ගන්නකෝ මොකක්ද උණ ගහ. උණ ගහක අර පුරුක ගන්නකෝ. ඒක තමයි පර්වපාදේ. හරි ඒක තමයි පර්වපාදේ. පර්වයක් කියන්නේ එක කොටසක්. ඒකේ පල්ලෙහා කෑල්ලට අපි කියන්නේ පර්වපාදේ. ඒතකොට මේ පර්වපාදේ හැදලා තියෙන්නේ මොනවාද? අන්තරස්ත විභාගය. අන්තරස්ත විභාජන. හරි ඊට පස්සේ අපි යනවා මෘදුස්තර පටකයට. තමයි සෛල ගෝලාකාරයි ජීවී පටකයක්. මේ සරල ස්ථීර පටක වලින් දෙකක් ජීවී එකක් අජීවී. කවුද ජීවී පටකේ? කවුද ජීවී පටකේ? ජීවී පටක දෙකක් තියෙනවා. මෘදුස්තරයයි
ස්ථූල කෝණාස්තරයයි ජීවි. කවුද අජීවී පටකය? දෘಢස්තරය අජීවි. හරි. මෘදුස්තර පටකයේ ජීවි, ස්ථූල කෝණාස්තර පටකයේ ජීවි, දෘಢස්තර පටකයේ පුතා අජීවී පටකයක්. පැහැදිලිද? රයිට්. එහෙනම් ගන්න මෘදුස්තර පටකය. රයිට්. මෘදුස්තර පටකය දැන් පිට නෑනේ. ඒ නිසා ඔයාලට PDF එක ගත්තාම කොටස් ටික නම් කරගන්නත් පුළුවන්. හදිසියට ඔයාලට ඕනේ නම් ටක් ගාලා මේක පොඩ්ඩක් පොඩි සටහනක් ගහ ගන්නත් පුළුවන්. මෙහෙම සයිලක් රවුමට ඇදගත්තා. මැද ලොකු රික්තකයක් දැම්මා. හරිද? ඊට පස්සේ මේ තද ඩොට් එකක් තියෙනවනේ. ඒක තමයි නියස්ටිය. හරි පොඩි සටහනක් වගේ දාගන්න පුළුවන්. සෛල අතරේ දැන් අපි මේ සෛල ටික අඳිනකොට ඒ සෛල අතරේ පොඩි අවකාශයක් එනවනේ. අන්න ඒ අවකාශයට තමයි අපි කියන්නේ දැන් ඔන්නෝම සෛල අඳිනකොට ඒ අතරේ මෙන්න මෙහෙම අවකාශයක් එනවා. අන්න ඒ අවකාශයට තමයි අපි කියන්නේ මොකද්ද? අන්තර්සෛලීය අවකාශය. නේද? ඒක තමයි මේ ගහලා තියෙන්නේ. අන්තර්සෛලීය අවකාශ. එතකොට මේ වටේට ගහලා තියෙන්නේ සෛල බිත්තිය. ඊට පස්සේ මැද තියෙන්නේ රික්තකය, මේ තියෙන්නේ න්‍යෂ්ටිය. එතකොට මැද තියෙනවා රික්තකයක්. එතකොට මේකේ තියෙනවා න්‍යෂ්ටියක්. හරි එතකොට මෙතනින් පෙන්නලා තියෙන්නේ B වලින් පෙන්නලා තියෙන්නේ සෛබිත්තිය. එතකොට C වලින් පෙන්නලා තියෙන්නේ න්‍යෂ්ටිය. සෝරි මේ රික්තකය D වලින් පෙන්නලා තියෙන්නේ න්‍යෂ්ටිය. හරි. එතකොට මේ විදිහට ඔයාලට පුළුවන් පොඩි සටහනක් ගහලා ABCD නම් කරලා ඊට පල්ලෙහෙන් A මොකද්ද B මොකද්ද C මොකද්ද D මොකද්ද කියලා ලියන්න. එතකොට මේ පල්ලෙහෙන් තමයි ABCD නම් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ අන්තර්සෛලීය අවකාශ. ඊළඟට මේ තියෙන්නේ සෛල බිත්තිය. සර් යන සර් එක සෛලයක න්‍යෂ්ටි දෙකක් තියෙන්න පුළුවන්ද? න්‍යෂ්ටි නෙමෙයි පුතා අනිත් එක හරිතලවේ තියෙන්නේ. ඔය තැන් වල ආයෙ පේනව නේද කළු පාටද? ඔව් සර්. ඒ පේන්නේ හරිතලව පේන්නේ. අපි ඒකත් ඕන නම් කරගමු. න්‍යෂ්ටි එතකොට මේ තියෙන හරිතලව. දැන් වල සෝරි. මේ පොඩි ඩොට්ස් තියෙන හරිතලව. ඒව නේද ඔය අහුවේ? ඔව් සර්. ඒවා හරිතලව. ඒකත් ඕන නම් මේකේ ඔයාලට මොම කරලා ඇඳලා නම් කරගන්න පුළුවන්. අපි හරිතලව තියෙන හින්දා හරිතප්‍රද තියෙන හින්දා මොකද කරන්නේ? ප්‍රභා සංශ්ලේෂණ. ප්‍රභා සංශ්ලේෂණය කරනවා. හරිතලව නැත්නම් හරිතප්‍රද. හෙට අපි ශාකපටක ඉවර කරලා සත්පටක වලට යනවා. හරි. දැන් ඉතින් අපි බ්‍රේක් නෑ. දැන් අපි ස්ටාර්ට් කරලා තියෙන වැඩේ. බ්‍රේක් ගිහිල්ලක් නෑ. පාගල යමු. පාගල යාමුකෝ 60 කියලා. හරි නතර කරන්නේ කෙලින්ම O level exam එකකින් තමයි. ඉවර කරලා බ්‍රේක් පාරක් ගහලා හිතුනොත් නතර කරනවා නැත්නම් එක දිගටම කඩාගෙන යනවා. මොනවද? සයන්ස් වලට. ගිහිල්ලා ඒකත් කඩාගෙනම ගහලා ගේම ගහලා ඉවර කරලා
මෙඩිකල් ෆැකල්ටි එක ගහන්න. හරි ආයෙත්. දන්නවද? අපි එසේ මෙසේ බඩු නෙවෙයි නේද? තද වුණොත් එහෙම ආයෙ මෙඩිකල් ෆැකල්ටියෙන් තමයි බ්‍රේක් එක. ටාගට් එකක් තියාගන්න. හරිද? එහෙම. අපි පොල් ගහේ දැල්ලට විදින්න ඕන නම් දැල්ලට ටාගට් එක අරගෙන හරියන්නේ. දැල්ලට ටාගට් එක ගත්තාම පොඩ්ඩක් හරි මිස් වුණොත් එහෙම බලුණොත් පොල් ගහේ යටින් යන දැල්ලට යන්නේ. දැල්ලට විදින්න ඕන නම් දැල්ලට උඩින් ටාගට් එකක් ගන්න. දැල්ලට උඩින් ටාගට් එක ගත්තාම දැල්ලට විද ගන්න පුළුවන්. ඒ නිසා හැම වෙලේම පේපර්ස් වල 80 කරන්න එපා. 95 98 ටාගට් කරන්න. 95 98 ටාගට් කරනකොට අඩුම තරමේ ඔයාගේ මාක් එක 85න් හරි නතර වෙයි. ඒකක් නේ. ඒ නිසා ඔයා 80ක් ගත්තා කියලා සෑහීමකටපත් වෙන්න එපා. 75ක් ගත්තා කියලා ලොකු සීන් එකේ ඉන්න එපා. 78ක් ගත්ත එක ඉන්නවා නිකන් රජ්ජුරුවෝ වගේ. අපිට මෙහෙම ඉන්නේ 78ක් අරගෙන. හරි. ඌ දන්නේ නැහැ තව ලකුණු තුනක් අඩු වුණ ගමන් වැඩේ කෙරෙනවා. හරි. ඒ හින්දා මේ අවුරුද්ද හරිම කාලය ඉතිරි කරන්න. කාලය නාස්ති කරන්න එපා. හරි. ආශ්‍රය කරන යාළුවෝ තෝරගන්න. තමන් ආශ්‍රය කරන යාළුවෝ හින්දා තමන්ගේ ජීවිතේ ඇති වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. යාළුවෝ හින්දා ජීවිතේ ගොඩ ගියපු ජීවිතේ ජයග්‍රහණය කරපු මිනිස්සුත් ඉන්නවා. යාළුවෝ හින්දා ජීවිතේ නැත්තරම නැති කරගත්ත මිනිස්සුත් මම දැකලා තියෙනවා. යාළුවෝ. එනිසා ඔයා තෝරගන්න ආශ්‍රය කරන යාළුවා ඔයාට හිත කරයිද අහිත කරයිද කියලා. අහිත කරයි නම් මුත් එක්ක වැඩි ගනුදෙනුවක් ඕනේ නැහැ. යාළුකම තියාගන්න. තරහ වෙන්න එපා. උදව් කරලා ඉන්න. එයාගේ දේවල් වැඩි ඔයා වාගේ කරගන්න යන්න එපා. හරි. එහෙනම් කොටස් ටික නම් කළා. අපි යනවා ලක්ෂණ ගැන කතා කරා. මේවා සජීවී සෛල වේ. රයිට්. ලක්ෂණ යටතේ මේ සජීවී සෛල වේ. දැන් PDF එක තියෙනවා නම් යටින් ඉරක් ගහ ගන්න. නැත්නම් ලක්ෂණ යටතේ මේවා සජීවී සෛල වේ කියලා පොඩ්ඩක් ලියලා තියාගන්න. ටියුට් එක ආපුවාම මේ ටික තියෙනවා. විශාල රික්තක දැකිය හැක. ඉතා තුනී සෛල බිත්තියක් ඇත. සෛල බිත්තියේ සෙලියුලෝස් වලින් සෑදී ඇත. සෛල බිත්තිය සෙලියුලෝස් වලින් හැදලා තියෙනවා. මොකද ශාක සෛල බිත්තිය හැදලා තියෙන්නේ සෙලියුලෝස් වලින්. සෛල අතර අයිලීය වායු අවකාශ ඇත. මේක තමයි මේ සෛල අතර අන්තර් සෛලීය වායු අවකාශ ඇත කියන එක තමයි මෙන්න මේ මෘදුස්තර පටකයේ ආවේනික ලක්ෂණය. ආවේනික ලක්ෂණය. ආවේනික ලක්ෂණ. හරි. සෛල අතර අන්තර් සෛලීය වායු අවකාශ ඇත. ඒ දෙක ලියාගත්තත් කමක් නැහැ. සජීවී සෛල වේ. මේවා සජීවී සෛල වේ. සෛල අතර අන්තර් සෛලීය වායු අවකාශ ඇත. සෛල අතර අන්තර් සෛලීය වායු අවකාශ ඇත. හරි. රයිට්. දැන් ගන්න පුතා මෘදුස්තර පටකයේ පිහිටීම. රයිට්. ලියමු අපි. මෘදුස්තර පටකයේ පිහිටීම. මෘදුස්තර පටකයේ පිහිටීම. 1. ළමයි ශාක පත්‍රවල තියෙනවා. ශාක පත්‍ර තුල තියෙනවා පටක වර්ග දෙකක්. සවිවර මෘදුස්තර සහ ඉනි මෘදුස්තර කියලා. ඉනි මෘදුස්තර සහ සවිවර මෘදුස්තර කියලා වර්ග දෙකක් තියෙනවා. දෙක. දොර ශාක පත්‍ර තුල තියෙනවා. ඊළඟට ශාක කඳන් තුල. ශාක කඳන් තුල තියෙනවා. 3 ශාක මුලේ මොනවද ළමයි? මොන පටකයේද? මෘදුස්තර පටකේ. මෘදුස්තර පටකේ. ශාක
ඊළඟට තියෙනවා පලාවරණය. දැන් අපි කෑමට ගන්නවානේ අඹ මැංගෝ කනවා. සමහරව අඹ කන අය ඉන්නවා. සමහරව අඹ කන්නේ මැංගෝ කන. සමහරව මැංගෝයි අඹයි දෙකම කන. අවුලක් නැහැ. ඒ කොහොම කෑවත් අපි කන්නේ පලාවරණය. පලාවරණය අපි නේද එක්ක ලෙලි ගහලා කපාගෙන කනවා නැත්නම් ලෙල්ල පිටින් කපලා ලෙල්ල ඉතුරු වෙන්න කනවා. ඒ කොහොම කෑවත් අපි කන්නේ පලාවරණය. ඒකේ තියෙන පුදුම මෘදුස්තර පටකේ ආහාර සංචිත කරලා තියෙන්නේ. දෙක බීජයේ භ්‍රූණ පෝෂයේ. ඒ මොකද්ද ඒ? දැන් පොල් ගෙඩියේ ඔයාලා දැකලා තියෙනවා පොල් පැලවෙනවා. පොල් පැලවෙනකොට අපි ඒකට කියනවා පැලපි. ඒ පිළි ඇතුලේ තියෙනවා පළල ගත්තාම පැලපියක්. ඒ තමයි වැඩෙන මොකක්ද? වැඩෙන කලලය. කලලය. ඔව්. ඒ පැලපිය ලොකු වෙන්න පැලපි කාව තියෙනවද? ඔව් සර්. පැලපි තේරෙනවයි. කවුරු ඉන්නවද පැලපි? පොල් ගෙඩිය පැලවෙනකොට ඇතුලේ හැදෙනවා පොඩි කලලයක්. අපි ඒකට තමයි පැලපි කියලා කියන්නේ. ඒක අපිට කන පුළුවන්. හරි. පැලපිය හැදෙන්න ලොකු වෙන්න මොකද්ද ක්ෂය වෙන්නේ? පොල් මදය ක්ෂය වෙනවා. හරි. මොකද පොල් මදය තමයි පැලපියට පෝෂණය සපයන්නේ. පොල් මදයට අපි කියනවා භ්‍රූණ පෝෂණය. එහෙනම් බීජේ භ්‍රූණ පෝෂණය. ඊළඟට ඔයාලා දැකලා තියෙනවද දැන් අඹ ගෙඩියක් ගත්තාම අඹ කොට්ටේ නේ අඹ කොට්ටේ. ගෙදර වලිත් යනවා සමහර වෙලාවට අඹ කොට්ටේ ඉල්ල ගන්න. අඹ ගෙඩිය කපුවාම සමහරක් වෙලාවට අම්මා අඹ ගෙඩිය කපනකොට ගෙදර වලි මට ඕනේ අඹ කොට්ටේ. හරි මොකද ඒක සෑහෙන වෙලාවක් කන්න පුළුවන්. මෙහෙන් හොදි බේරි කනවා. කර මෙහෙන් හොදි බේරනවා. හරි හොඳ කර්ත කොළඹන් වගේ අඹයක් සෙට් වුණොත් එහෙම පුතා කෙලින්ම මේ හොදි බේරනවා. ආය හරි. එතකොට ගෙදර සමහර වෙලාවට වලි යනවා. ඔය අඹ කොට්ටේ කාලා අඹ කොට්ටේ දෙකට බලලා ඇරලා බලපුවාම පුතා මැද තියෙනවා බේබි සමන් කෑල්ලක්. බාගෙට ගාලා ඉවර කරනවා. දැකලා තියෙනවද? ඔව් සර් දැකලා තියෙනවා. අඹ කොට්ටේ දෙකට බලලා ඔහම අරපුවාම මැද තියෙනවා පුතා බාගෙට ගාලා ඉවර කරපු බේබි සමන් කෑල්ලක්. ඒක අර ලාංඡනා නම් මනන්නේ. පෙයාස් බේබි ෂෙරිමි අරම්මනම් ඒ වචන දෙක නෑ. බාගෙට ගාලා ඉවර කරපු බේබි සමන් කෑල්ලක් තියෙනවා. දැකලා තියෙනවද? ඔව් සර්. මේකට තමයි අපි කියන්නේ භ්‍රූණ පෝෂණය. සෝරි ඒකට තමයි අපි කියන්නේ කලලය. අන්න මොනවද? මෘදුස්තර පටකයක්. හරි එහෙනම් ලියාගමු. මෘදුස්තර පටකයේ පිහිටීම් ලියන්න ශාක පත්‍ර තුල ශාක කඳන් තුල පත්‍ර තුල කඳන් තුල ශාක මුලේ ඊළඟට පලාවරණේ ඊළඟට බීජයේ භ්‍රූණ පෝෂයේ හරිනේ රයිට්. ඊට පස්සේ ගන්න පුතා මෘදුස්තර පටකයේ කාර්යය රයිට්. මෙන්න කාර්යයන් ටික. මොනවද තමයි මෘදුස්තර පටකයේ කාර්යය? එකක් තමයි ආහාර සංචිත කිරීම. රයිට්. තව එකක් තමයි ප්‍රභා සංශ්ලේෂණය. මොකද ඔය මෘදුස්තර පටකයේ හරිත ප්‍රද තියෙනවා.
හරිත ප්‍රද තියෙන හින්දා එයාලට පුළුවන් ප්‍රභා සංශ්ලේෂණය කරන්න. ලියන්න ප්‍රභා සංශ්ලේෂණය. ඊට පස්සේ ආහාර සංචිත කිරීම. ආහාර සංචිත කිරීම. ප්‍රභා සංශ්ලේෂණය. ඊට පස්සේ ආහාර සංචිත කිරීම. ආහාර සංචිත කිරීම. ඊළඟ වායු හුවමාව. ඇයි අන්තර්සෛලීය අවකාශ තියෙනවනේ. හෙට 8:00ට ක්ලාස් එක. පාඩම මෙතන ඉඳන් කන්ටිනියු වෙනවා. ඊළඟට වාතය සහ ජලය සංචිත කිරීම. වාතය සහ ජලය සංචිත කිරීම. ඊළඟ මැදි පිරවුම් සෛල ලෙස ක්‍රියා කිරීම. මොකද ළමයි මැදි පිරවුම් සෛල කියන්නේ? මැදි පිරවුම් කියන්නේ දැන් මම පෙන්නන්නේ. මැදි පිරවුම් සෛල කියලා කියන්නේ ළමයි. දැන් අපි මෙහෙම අර ඉස්සෙල්ලා මම ඇඳලා පෙන්නුවේ කඳක්. ඒ කඳේ මැද සනාල කලාප ටික තියෙනවා. ඊට පස්සේ දැන් මේ හරියේ තියෙන සෛල ටික තියෙනවා. මේ හරියට කියන්නේ බාහිරය. මේ හරියේ තියෙන සෛල ඔක්කොම හැදලා තියෙන මොනවාද? මෘදුස්තර පටක. මේ හරියේ තියෙන ඔක්කොම සෛල හැදලා මෘදුස්තර පටකේ. පටේට. ඒක තමයි මැදි පිරවුම් සෛල ලෙස පුරවන්න උදව් වෙන්නේ. මැදි පිරවුම් ලෙස ක්‍රියා කරේ. හරි එතනින් අපේ මෘදුස්තර පටකය අවසానයි. ඊට පස්සේ අපිට ස්ථූල කෝණාස්තරය, ඊට පස්සේ දෘಢස්තරය කතා කරපුවාම ඊට පස්සේ සංකීර්ණ ස්තර ශෛලම සහ ෆ්ලෝයම් කතා කරපුවාම අපේ ශාක පටක අවසන් වෙනවා. හෙට අපි ශාක පටක අවසන් කරලා සත්ත්ව පටක වලට යනවා. right. එහෙනම් PDF එක print එකක්. එතකොට මම නැවතත් ඔයාලට group link එක දානවා. හරි. මෙන්න group link එක අලුත් දරුවන් මෙන්න මේ group link එකෙන් අපේ group එකට join වෙන්න. මම දැන් just now ඔයාලගේ group එකට PDF එක දාලා දෙන්නම්. හරිද? එතකොට right. එතකොට ලයිව් ජොයින් වෙන්න පුතා. හැමදාම ලයිව් ජොයින් වෙන්න. මොකද මේ දවස්වල YouTube එකෙත් පොඩි අවුලක් තියෙනවා. ලයිව් ස්ට්‍රීම් එක ටිකක් මැදට යනකොට නතර වෙන සීන් එකක් එනවා. ඉතින් ඒ නිසා ලයිව්ම ජොයින් වෙන්න try කරන්න. හරි. right. එතකොට හෙට හවස අපි 8:00ට නැවත හමු වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ. අදට සමුගෙන යනවා. ටියුබ්ස් ටික හම්බේ ඔයාලට හම්බු නැති කට්ටියට දිග දවස්වලදී හම්බේ සහ PDF print කරගන්න අය මේ සතියේ print කරගෙන තියාගන්න. right. එහෙනම් හෙට අපි බොහෝ වෙලාවට memory plus එකක් එක්කම වැඩේ start කරනවා. එහෙම නැති වුණොත් ලබන සතියේ memory plus එකක් දාමු. කොකටත් ඔයාලා 8:00 කියන්නේ 8යි කාල වගේ වෙනවා. ඊට කලින් ඔයාලා class එකක් තියෙනවා. නෑ. 6 ඉඳන් නෑනේ class. නෑ සර්. හරි. නම් ඔයාලා නෑ. 8:00 වෙනකොට ලෑස්ති කරලා 8යි කාල වගේ වෙනකොට week එක ගහන්න. අපි memory plus එකක් තිබ්බොත් ඔයාලට දාලා තියෙනවා. right. එහෙනම් හැමෝටම ජය වේවා. සුබ රාත්‍රියක් හෙට හම්බෙමු. right. එහෙනම් ආයුබෝවන් පරිස්සමින් ඉන්න. ජය වේවා.
අයිබෝන් සර්. ආයුබෝවන් සර් සර් සෑනස් Bye. ආයි සර්. අයිබෝන්. අයිබෝන් සර්. බයි සර්